හරි පුතේ හැමෝටම අයබෝවන්. මම හිතනවා මාව පැහැදිලිව ඇහෙනවා ඇති කියලා හැමෝටම. මේ දවස්වල මේ කටහඬ චුට්ටක් මගේ වෙනස් වෙලා තියෙන්නේ මේ උණ හැදිලා හිටියා දවස් 3ක් විතර හරි. ඒ නිසා චුට්ටක් කටහඬ වෙනස් වෙලා තියෙන්නේ. මේ දැන් මම මෙහෙම කියන්නම් මුලින්ම ළමයි. ඔයාලා 2000 දැන් මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගේ ලියලා ඊට පස්සේ ඔයාලා 2027 A level ලියන්න ඉන්න ළමයිනේ. හරි. මම මෙහෙම අහන්න ළමයි දැන් ඔයාලා accounting කියන විෂය ඉගෙන ගන්නවා කියලා කියන්නේ ළමයි ඔයාලා මේ A level commerce නේ කරන්න තීරණය කරලා තියෙන්නේ. හරි. මට හැමෝම මැසේජ් එකක් දාන්න. හරි. අපි ඊට පස්සේ කතා කරමු අද මම ඔයාලට උගන්වන්නේ නැහැ. ඔයාලට කියලා දෙනවා A level වලට කොහොමද වැඩ කරන්න ඕන ඊට පස්සේ ඔයාලා විෂයන් තෝරගන්න ඕන කොහොමද හරි ඊට පස්සේ ලබන සතියේ ඉඳලා තමයි උගන්වන්න ගන්නෙ හරි ඒ නිසා අද දවසේ මමයි සහ ඔයාලා අතර සංනිවේදනයක් තියෙන්න ඕනේ හරි මයික් ඔන් කරන්න පුළුවන් නම් ඔයාලට මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන් මේ මට ඔයාලා මුලින්ම කියන්න ඇයි ඔයාලා කොමර්ස් කරන්න තීරණය කරේ කියලා මුලින්ම මට කියන්න ඇයි ඔයාලා කොමර්ස් කරන්න තීරණය කරේ ඔයාලා accounting A level accounting කරනවා කියලා කියන්නේ ඔයාලා කොමර්ස් කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ. ඇයි ඔයාලා A level කොමර්ස් කරන්න තීරණය කරේ? හරි මයික් ඔන් කරන්න පුළුවන්. හරි. හරි. ළමයි අනිත් අයත් මැසේජ් එකක් දාන්න. හරි එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මයික් එක ඔන් කරලා කතා කරන්න. ඇයි ඔයාලා A level කොමර්ස් කරන්න තීරණය කරේ? හරි. ඔව් සමහර අය නම් විෂයට කැමති නිසා, ඒ කියන්නේ කොමර්ස් කරන්න කැමති නිසා සමහර අය කරනවා. සමහර අය ළමයි අම්මලාගේ තාත්තලාගේ කැමැත්තට කරනවා. හරි. සමහර අය මේ අයියලා අක්කලා කියපු නිසා සමහර ළමයි කොමර්ස් කරන්න එනවා. මේ සමහර ළමයි දැනීමක් තියාගෙන කොමර්ස් කරන්න එනවා. හරි. ඒ කියන්නේ ළමයි මේ පොඩි කාලේ ඉඳලම ඒ කියන්නේ යාලා යම් ඒ කියන්නේ තේරෙන කාලේ ඉඳලම එයාලා තීරණය කරනවා මම නම් A level කොමර්ස් තමයි කරන්නේ. එයාලට අරමුණක් තියාගන්නවා. හරි. අරමුණක් තියාගෙන ඉවරලා ඒ අරමුණට යන්න එයාලා කොමර්ස් කරන්න තීරණය කරනවා. දැන් නිකන් හිතන්නකෝ ළමයි කාට හරි ඕනේ වෛද්‍යවරයෙක් වෙන්න කියලා. ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. ඒතර ડોක්ටර් කෙනෙක් වෙන්න ළමයි A level කොමර්ස් කරලා හරියන්නේ නැහැ. හරි A level කොමර්ස් කරලා ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ කියලා අපි හැමෝම දන්නවා. හරි. එතකොට ළමයා ඒ ළමයාට කරන්න වෙනවා එහෙම වුණොත් එහෙම සයන්ස් කරන්න වෙනවා. හරි. අපි තුමුක ළමයි කාට හරි ළමයෙක්ට ඕනේ අපි තුමුකෝ බැංකුවක මැනේජර් කෙනෙක් වෙන්න. එයාට ඒක තමයි තියෙන ආසාව. හරි. එහෙම වුණොත් ළමයි එයා අනිවාර්යයෙන්ම තෝරගන්න ස්ට්‍රීම් එක තමයි කොමර්ස්. හරි. මොකද එයාට වැඩිපුරම මැනේජර් කෙනෙක් වෙන්න තියෙන සුදුසුකම් හදාගන්න පුළුවන් කොමර්ස් කරලා ඉවර වෙලා. හරි. එතකොට ළමයි අපි සමහර ළමයි සමහර ළමයි කොමර්ස් කරන්න යම්කිසි දැනීමක් තියාගෙන හැබැයි සමහර ළමයි අර ගෙදරින් කියනවට වෙන්න පුළුවන් කොමර්ස් කරන්නේ. එහෙම නැත්නම් සමහර අය මේ අයියලා අක්කලා කියපු නිසා වෙන්න පුළුවන් A level කොමර්ස් කරන්න ගන්න. හරි. ළමයි ඔයාලට A level කොමර්ස් කියන විෂය කරන්න නම් ඔයාලට තියෙන්න ඕන සුදුසුකම් මෙන්න මේ ටික තියෙන්න ඕන. දැන් සාමාන්‍යයෙන් ගත්තාම ඔයාලා O level ලියලා ඉන්න ළමයිනේ. ඒතර ඔයාලට තාම රිසර්ච් ඇවිල්ලා නැහැනේ. හරි. එතකොට ඔයාලට රිසර්ච් ආපුවාම ළමයි ඒ රිසර්ච් වලින් ඔයාලට 6යි 3ක් තියෙන්න ඕනේ. හරි. දන්නවනේ 6යි 3ක් තියෙන්න ඕනේ. හරි.
ඒ කියන්නේ ඔයාලට සම්මාන 6ක් තියෙන්න ඕනේ. හරි? ඔයාලා ඒ කියන්නේ ළමයි විෂයන් 6ක් පාස් වෙන්න ඕනේ. හරි? ඊට පස්සේ විෂයන් 6න් 3කට C පාස් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හරි? එතකොට ඔය C පාස් 3 තුලේ සිංහල විෂයට C තියෙන්න ඕනේ. හරි? ඊට පස්සේ ළමයි ගණිතයට C තියෙනවා නම් වඩා හොඳයි. ගණිතයට C තියෙන්න ඕනේ කියලා කියනවා. හරි? ඊට පස්සේ තව එකක් තමයි ඉතිහාසයට C තියෙන්න ඕනේ. හරි? ඉතිහාසයටත් තියෙන්න ඕනේ කියලා කියනවා. මේ ඒක නම් අදාළ දෙයක් නෙමෙයි. හරිද? ඉතිහාසයයි කොමර්ස් කියන එකයි කොහොමද ගැලපෙන්නේ නැහැනේ. හැබැයි අර තියෙන මේ චක්‍රලේඛවල තියෙනවා ඉතිහාසයටත් C එකක් තියෙන්න ඕනේ කියලා මේ A level කරන්න නම් A level commerce කරන්න නම් හරි. ඒක නම් එච්චර අදාළ දෙයක් නෙමෙයි. ඔයාලට ඉතිහාසය C නැති වුණොත් දෙන්නම් කියලා හරි කරන්න පුළුවන්. හරි. අනිත් ඒවාටත් එහෙම තමයි. C නැති වුණොත් එහෙම දෙන්නම් කියලා හරි කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලට A level කරන්න නම් ගණන් වලට දැන් අපි නිකන් හිතන්නකො ළමයි සමහර අයට හිතෙනවා ගණන් වලට A level O level ගණන් වලට A එකක් හරි B එකක් හරි තිබ්බොත් විතරයි කොමර්ස් කරන්න පුළුවන් කියලා. හරි. එහෙම එකක් නෑ ළමයි. හරි. දැන් සමහර ඉස්කෝල වලින් කියනවා ගණන් වලට A එකක් නැත්නම් කොමර්ස් කරන්න එන්න එපා. ගණන් වලට B එකක් නැත්නම් කොමර්ස් කරන්න එන්න එපා. සමහර ඉස්කෝල වලින් කියනවා. හරි. එතකොට ළමයි ඒ ඉස්කෝල වලින් එහෙම කියන්න හේතුව ඉස්කෝලේ රිසර්ච් එක හදා ගන්න ඕන නිසා තමයි කියන්නේ. නැතුව ඒක චක්‍රලේඛී තියෙන එකක් නෙමෙයි ඈ. හරි? ඒ නිසා ඉස්කෝලේට දැන් ඔයාලගේ ඉන්න ඉස්කෝලේට ඔයාලට A level වලට කොමර්ස් කරන්න යන්න C එකක් මේ A එකක් B එකක් තියෙන්න ඕනේ නැහැ. හරි? ඔයාලට ගණන් වලට C එකක් තියෙනවා නම් අන්න A level වලට කොමර්ස් කරන්න පුළුවන්. ඔයාලා ඉන්න ඉස්කෝලෙම S එකක් තිබ්බත් දෙන්නම් කියලා ආයෙ කරන්න පුළුවන්. එහෙම කිසි ගැටලුවක් නැහැ. හරි? ඒ නිසා ළමයි ඔන්න ඔය ටික අනිවාර්යෙන් හදාගන්න. හරි O level රිසර්ච් ආපුවාම දැන් මම හිතනවා ඔයාලට ඔයාලව ෂුවර් ඇති. ඒ නිසානේ ඔයාලා දැන් A level කරන්න ගන්න යන්නේ. හරි. ඒතොර A level කරනකොට ළමයි අරමුණක් තියාගන්න අනිවාර්යෙන්ම වැඩ කළ යුතුමයි. හරි කැම්පස් යන්න. බලන්න මම කවුද කියලා දන්න අය කවුරු හරි ඉන්නවද? මුලින්ම මං ගැන කියන්න එපා. දැන් මම A level accounting කියන සබ්ජෙක්ට් එක කරනවා. එතකොට මම ගැන දන්න කවුරු හරි ඉන්නවද? නම ඉන්නවද කවුරු හරි? කවුරුත් දන්නේ නැද්ද? මම කියන එක ඇහෙන්නේ නැද්ද? හරි. ඇහෙනව නේද මම කියන එක පැහැදිලිව? හරි. මුලින්ම මම ගැන කියන්න ළමයි මට මම කිව්ව මගේ වොයිස් එක චුට්ටක් අද අවුල් ගිහිල්ලා තියෙන අද නෙමෙයි මේ දවස් ටිකේ මේ වගේ. හරි. උණ ඇදිලා හිටපු නිසා. මුලින්ම මම ගැන කියන්න. මොකද ළමයි මම දැන් ඔයාලා බලන්න එපා කවුද මම මේ කියලා. හරි. සමහර අය නම් දන්න අය ඉන්නවා. හරිද? සමහර අය නම් තාම දන්නේ නැහැ. මුලින්ම මම කියන්නම් මෙහෙම. මම ළමයි මගේ නම ධනුෂ්ක සිරිවර්ධන කියලා තමයි මම නම පාවිච්චි කරන්නේ. හරි. එතකොට ඒක මගේ උපැන්න සහතිකයේ තියෙන නමේ කැලි දෙකක්. හරි. එතකොට මම ළමයි A level ලියලා මමත් A level ඔයාලා වගේම A level කොමර්ස් තමයි කරන්නේ. හරි. ඊට පස්සේ මම 2013 තමයි A level කොමර්ස් කරන්නේ. 2013 මම විභාගෙ ලියන්නේ. හරි. එතකොට මම විභාගෙ ලියලා ඉවර වෙලා දිස්ත්‍රික්කේ හොඳම ප්‍රතිඵලයක් දාලා ලංකාවේ ළමයි කොමර්ස් කරපු ළමයිට යන්න තියෙන හොඳම විශ්වවිද්‍යාලය කොමර්ස් කරපු ළමයි යන්න වැඩිපුරම කැමති විශ්වවිද්‍යාලය හරි කවුරු හරි දන්නවද ඒක කොමර්ස් කරන ළමයි වැඩිපුරම දත කන ඒ කියන්නේ යන්න වැඩිපුරම දඟලන විශ්වවිද්‍යාලයක් තියෙනවා සමහර ළමයි වැඩ කරන්නේ ඕකටම යන්න බලාගෙන ළමයි දන්නවද කවුරු හරි අන්න හරි හරි ඔව්. එතකොට ඒ කැම්පස් එකට යන්න නම් ළමයි මාරම ගේමක් දෙන්න ඕනේ. හරි. එතකොට මම 2013 විභාගෙ ලියලා ඉවරලා ওই කැම්පස් එකට ගිහිල්ලා ඒ කැම්පස් එකේ තමයි උපාධිය හදාරන්නේ. හරි. ඊට පස්සේ මම කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ තමයි මේ A level accounting කියන සබ්ජෙක්ට් එක කරන්න පටන් ගන්න. හරි.
මම ඔයාලට කියන්නම් අපේ කැම්පස් එකට යන්නේ කොහොමද කියන එක පවා මම ඔයාලට කියන්න. එතෙන්ට යන්න කොහොමද වැඩ කරන්න ඕනේ කියන එක පවා මම ඔයාලට කියන්න. හරි. අද මම චූටි දෙයයි ඔයාලට කියලා දෙන්නේ. හරි. මම මුලින්ම ඔයාලට කියලා දෙනවා කැම්පස් එකට කොහොමද ළමයි ගන්න කියන එක. හරි. මුලින්ම ඕක දැනන් ඉන්න එපා ළමයි. හරි. මම ඔයාලට මෙහෙම කියන්න. අපි ගමු දැන් නිකන් හිතන්න ළමයි මෙතන ඉන්නවනේ ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවල ළමයි ඉන්නවනේ. හරි. එතකොට ගත්තාම ළමයි ලංකාවෙම A level කොමර්ස් කරන ළමයි ගත්තාම මම මේ කොමර්ස් කියන විෂය ගැන විතරයි කතා කරන්නේ. එතකොට A level කොමර්ස් කරන ළමයි ගත්තාම ළමයි 60000කට වඩා වැඩි ප්‍රමාණයක් A level කොමර්ස් කරන අය ඉන්නවා. එක අවුරුද්දකට 60000කට වඩා වැඩි ප්‍රමාණයක් A level කොමර්ස් කරන අය ඉන්නවා එක අවුරුද්දක. හරි. මේකෙන් ළමයි සාමාන්‍යයෙන් 6000ක් විතර වගේ තමයි රජයේ විශ්වවිද්‍යාල වලට ගන්න. අපි 6000යි කියලා කියමුකෝ. හරි. මේකෙන් 6000ක් තමයි ළමයි රජයේ කැම්පස් වලට ගන්න. රජයේ කැම්පස් වලට කළමනාකරණ උපාධියක් වෙන උපාධි නෙමෙයි මම කියන්නේ. කළමනාකරණ උපාධියක් කරන රජයේ විශ්වවිද්‍යාල වලට ගන්න 6000යි. දැන් අපේ කැම්පස් එක තියෙනවා. ඊට පස්සේ කැලණිය කැම්පස් එක තියෙනවා. ඊට පස්සේ ආයෙ ගත්තාම කොළඹ දිස්ත්‍රික්කේ ගත්තාම හරි ජයවර්ධනපුර තියෙනවා, කැලණිය තියෙනවා, ඊට පස්සේ ආයෙ ගත්තාම කොළඹ කැම්පස් එක තියෙනවා, මොරටුව කැම්පස් එක තියෙනවා. හරි. ඊට පස්සේ තව ගත්තාම දැන් කොළඹින් පිට තව කැම්පස් ඕන තරම් තියෙනවා. හරි. රජරට තියෙනවා, වයඹ තියෙනවා. ඊට පස්සේ ගත්තාම සබරගමුව මේ දවස්වල හොඳ මාතෘකාවකුත් යනවානේ. ඊට පස්සේ පේරාදෙණිය කැම්පස් එක ඊට පස්සේ යාපනයේ රුහුණ ඔය වගේ විශ්වවිද්‍යාල නැගෙනහිර හරි ඔය වගේ විශ්වවිද්‍යාල රජයේ කැම්පස් තියෙනවා. ඒ කියන්නේ රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ ඔය කියන විශ්වවිද්‍යාල තියෙනවා. රජයේ ඒවා මම කියන්නේ. හරි. එතකොට ළමයි ඔයාලට රජයේ විශ්වවිද්‍යාලයකට යන්න නම් හරි මෙන්න මේ කියන 6000 ඇතුළට ඔයාලට එන්න වෙනවා කළමනාකරණ උපාධියක් හදාරන්න. ඔයාලට මෙන්න මේ කියන 6000 ඇතුළට එන්න වෙනවා. හරි. 60000ක් විතර ඔයාලත් එක්ක විභාගෙ ලියන අය ඉන්නවා. දිස්ත්‍රික්ක ඒ කියන්නේ ලංකාවේ පුරාම 60000ක් විතර විභාගෙ ලියන අය ඉන්නවා. ඒකෙන් 6000ක් විතර තමයි ළමයි රජයේ විශ්වවිද්‍යාල වලට ගන්නේ කළමනාකරණ උපාධියක් හදාරන්න. හරි. මම ඊට පස්සේ ඔයාලට මෙහෙම කියන්නම්. මේ 6000 කොහොමද කැම්පස් වලට බෙදන්නේ? මේ 6000 කොහොමද කැම්පස් වලට ගන්නෙ? හරි. ළමයි ලංකාවේ ගත්තාම ලංකාවේ පළවෙනියගේ ඉඳලා ළමයි අපි දිස්ත්‍රික්ක කීපයක් ලංකාවේ තියෙනවානේ. හරි. එතකොට අධ්‍යාපනය අතින් ගත්තාම අපි ගන්න අපි දෙමු දිස්ත්‍රික්ක 24ක් කියලා ගන්න. හරි. එතකොට ඔන්න ඔය කියන දිස්ත්‍රික්කවල ළමයි එක දිස්ත්‍රික්කයක ළමයි දැන් මම එක දිස්ත්‍රික්කයක් ගන්නම් අපි හිතමුකෝ මාතර කියලා ගමුකෝ. හරි. නැත්නම් නුවර දිස්ත්‍රික්කේ ගමු අපි. ඔන්න නුවර දිස්ත්‍රික්කේ ගන්නම් මම. හරි. නුවර කියන දිස්ත්‍රික්කේ ගත්තාම ළමයි සාමාන්‍යයෙන් අපි හිතමුකෝ නුවර කියන දිස්ත්‍රික්කෙන් ළමයි 1500ක් විතර විභාගෙ ලියන අය ඉන්නවා කියලා කොමර්ස් මම අනිත් විෂයන් ගැන නෙමෙයි කතා කරන්නේ කොමර්ස් කියන විෂය ගැන. එතකොට නුවර කියන දිස්ත්‍රික්කේ ගත්තාම 1500ක් විතර ඉන්නවා කියලා හිතන්න. මේ 60000 ඇතුලේ නුවර ඉන්නවා 1500ක් ළමයි. හරි මේ 60000 ඇතුලේ ඉන්න කොළඹ ළමයි තමයි වැඩි ළමයි. කොළඹ ඉන්නවා 4000ක් 5000ක් විතර ළමයි කොළඹ ඉන්නවා. ඊට පස්සේ ගත්තාම ආය ගාල්ල මාතර ළමයි වැඩි, කුරුණෑගල වැඩි, ගම්පහ ළමයි වැඩි මේක ඇතුලේ. හරි. ඊට පස්සේ ළමයි අනිත් දිස්ත්‍රික්කවලත් ඉන්නවනේ. අපි නුවර 1500ක් ඉන්නවා කියලා ගමු. ළමයිගේ රිසාස් එනකොට ළමයිගේ රිසාස් දානකොට ළමයි එක ළමයෙක්ගේ රිසාස් එක දානව ළමයි ලිස්ට් දෙකකට. හරි ඒ කියන්නේ ලයිස්තු දෙකක් හදනවා. හරි ලයිස්තු දෙකක් හදනවා. එක ලයිස්තුවක් තමයි ලංකාවේ මෙන්න මේ 60000 ඉන්නවනේ ලංකාවෙම කොමර්ස් කරපු ළමයි ඔක්කොගේම නම් ටික දාලා එක ලිස්ට් එකක් හදනවා. හරි. එතකොට ඒ ලිස්ට් එක ඇතුලේ ඔයාගේ නම අනිවාර්යෙන් තියෙනවා. හරි. ඔයා මොන දිස්ත්‍රික්ක එකක හිටියත් ඔයාගේ නම මේ ලිස්ට් එකේ දානවා. හරිද? එතකොට ළමයි මේ ලිස්ට් එක හදන්නේ මෙහෙම. ඔයාලා දන්නවා A level විෂයන් 3ක් අපිට තෝරගන්න තියෙනවානේ. හරි. අන්නේ විෂයන් කොහොමද මේ විෂයන් 3 තෝරගන්නේ කියලා මම ඔයාලට කියන්නම්. හරි. ඒ විෂයන් 3 ගන්න ලකුණු අරගෙන හදනවා ළමයි ඉසඩ් අගය කියලා එකක්. හරි. ඒ විෂයන් 3 ලකුණු තමයි ගන්න. මේකට ඉංග්‍රීසිවත් ඊට පස්සේ වෙන විෂයන්වත් අදාළ නැහැ. ඔයාලා කරන ප්‍රධාන විෂයන් 3 ලකුණු අරගෙන තමයි මෙන්න මේ ඉසඩ් අගය කියන එක හදන්නේ. හරි. ඊට පස්සේ ඉසඩ් අගය වැඩිම ළමයාගේ ඉඳලා ඉසඩ් අගය අඩුම ළමයා දක්වා අන්න පෙළ ගස්සනවා.
හරි. එතකොට ලංකාවේ 60000ක් ඉන්නවනම් ඔය මම දැන් ඔය කියන ලයිස්තුවේ ළමයි 60000කගේ නම් තියෙනවා. හරි. එතකොට 60000න් උඩම ඉන්නේ ඉසඩ්ඩගේ වැඩිම ළමයා. එයා තමයි ළමයි ලංකාවේම පළවෙනියා. හරි. යටම ඉන්නව නේද එක්කෙනෙක්. එයා තමයි ලංකාවේම දක්ෂම එක්කෙනා ඒ අවුරුද්දේ විභාගෙ ලියපු අයගෙන්. හරි. උඩම ඉන්නේ ලංකාවේම පළවෙනියානේ. එතකොට යටම ඉන්න එක්කෙනා දක්ෂ එක්කෙනා ළමයි. හරි. එයා තමයි ඒ අවුරුද්දේ විභාගෙ ලියපු ළමයිගෙන් දක්ෂම එක්කෙනා. ඒ කියන්නේ යටම නම දාගෙන ඉන්න ඉසඩ්ඩගේ අඩුවම එක්කෙනා. හරි. එතකොට ළමයි මතක තියාගන්න ඔන්න ඔයාලගේ එක නමක් ඒ කියන්නේ ඔයාලගේ එක ලයිස්තුවක් හදනවා සම්පූර්ණයෙන්ම මුළු ලංකාවෙම ලියපු ළමයිගේ සම්පූර්ණ නම ඒ කියන්නේ සම්පූර්ණ ලයිස්තුවම හරි ඔන්න එකක් අපි ඒකට කියනවා සමස්ත ප්‍රතිඵල දාලා තමයි හදන්නේ ඒක ළමයි හරි ඔන්න සමස්ත ප්‍රතිඵල ලේඛනයක් හදනවා හරි ඔන්න සමස්ත ප්‍රතිඵල ලේඛනයක් එතන හදනවා හරිද ඒ කියන්නේ ළමයි මේකේ තියෙනවා සම්පූර්ණයෙන්ම මේ මුළු ලංකාවෙම ළමයිගේ නම් ටික තියෙනවා මම කතා කරන්නේ කොමර්ස් විෂය ගැන. හරි අනිත් ඒවා නෙමෙයි ඈ. හරි ඒතර කොමර්ස් කරපු ළමයිගේ සමස්ත ප්‍රතිඵල දාලා ඉවරලා මුළු ලංකාවටම එකක් හදනවා. හරි. ඒතර ඔන්න ලංකාවටම එකක් හදනවා ළමයි. ලංකාවට එක ලිස්ට් එකයි. හරි. ඔන්න ලංකාවට එක ලිස්ට් එකයි. ඊට පස්සේ ළමයි දැන් ඔයාලගේ නම තව එකකට ඇතුළත් වෙනවා. ඔයාලා දිස්ත්‍රික්කයක් මොන හරි ඔයාලා දිස්ත්‍රික්කයක් අයිති වෙනවනේ ළමයි. හරි. අන්නේ අයිති වෙන දිස්ත්‍රික්කයට එකක් හදනවා ළමයි. හරි එක දිස්ත්‍රික්කයකට එක ලිස්ට් එකක් හදනවා. දැන් අපි හිතමු නුවර කියලා. ඒතර නුවර ළමයිගේ නම් ටික විතරක් දාලා ඔන්න එක ලිස්ට් එකක් හදනවා. හරි මාතර නම් මාතර ළමයිගේ නම් ටික දාලා එක ලිස්ට් එකක් හදනවා. කොළඹ නම් කොළඹ ළමයිගේ නම් ටික දාලා එක ලිස්ට් එකක් හදනවා. හරි රත්නපුර නම් රත්නපුර ළමයිගේ නම් ටික දාලා එක ලිස්ට් එකක් හදනවා. ඒ ලිස්ට් එකේ ඉන්නවා දැන් නුවර කියන එක ගමුකෝ අපි. එතකොට ළමයි මේ ලිස්ට් එකේ ඉන්නවා නුවර ඒ අවුරුද්දේ කොමර්ස් කරපු ළමයි සම්පූර්ණයෙන්ම මේ ලිස්ට් එකේ ඉන්නවා. හරි නුවර ඒ අවුරුද්දේ කොමර්ස් කරපු ළමයි සම්පූර්ණයෙන්ම මෙන්න මේ කියන ලිස්ට් එකේ ඉන්නවා. හරි. ඒතකොට ඒකත් හදන්නේ ළමයි ඒ දිස්ත්‍රික්කේ ඉසඩ්ඩගේ වැඩිම ළමයාගේ ඉඳලා අඩුම ළමයාට තමයි ඒකත් පෙළ ගස්සන්නේ. එතකොට ඒකේ ළමයි ඒ ලයිස්තුවේ උඩින්ම ඉන්නේ ඒ දිස්ත්‍රික්කේ පළවෙනියා. හරි ඒකයි ළමයි දිස්ත්‍රික්කේ පළවෙනියා මෙන්න මෙයා කියලා කියන්න පුළුවන්. ලංකාවේ පළවෙනියා මෙයා කියලා කියන්න පුළුවන්. ඕකයි හේතුව. හරි එතකොට ඔයාලගේ නම ලයිස්තු දෙකකට ඇතුළත් වෙනවා. ඔයාලගේ නම ලයිස්තු දෙකකට යනවා. එකක් තමයි මුළු ලංකාවටම හදන ලයිස්තුවට යනවා. ඒ නිසා ඔයාලට අයිලන්ඩ් රෑන්ක් එකක් එන්නේ ඒක නිසා. හරි. ඔයාලා බලනවා ලංකාවෙන් කීවෙනියද? උඩම ඉන්නේ ලංකාවේ පළවෙනියා. යටම ඉන්නේ ලංකාවේම අන්තිමයා. හරි. ඊට පස්සේ ඔයාලගේ නම යනවා දිස්ත්‍රික්කයට හදන ලයිස්තුවට යනවා. හරි. එතකොට දිස්ත්‍රික්කයට හදන ලයිස්තුවේ උඩම ඉන්නේ ඒ අදාළ දිස්ත්‍රික්කේ පළවෙනියා. යටම ඉන්නේ දිස්ත්‍රික්කේ අන්තිමයා. හරි ඒ විදිහට ළමයි ඔන්න ලයිස්තු දෙකක් හදනවා හරිද එතකොට මෙන්න මේ 6000 ඔන්න දැන් කැම්පස් වලට ගන්න විදිහ කියලා දෙන්න යන්නේ හරි ඔන්න කැම්පස් වලට ගන්න මෙන්න මෙහෙමයි දැන් උතනින් හරි දැන් ඕක ඔයාලට මම හිතනවා මේක ඔයාලට තේරෙන්නේ නැති මේ ටික ඔයාලට තේරෙන්නේ නැති ලංකාවේ පළවෙනියා සහ දිස්ත්‍රික්කයේ අදාළ දිස්ත්‍රික්කයේ පළවෙනියා කොහොමද හොයාගන්නේ කියන එක ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා හරි මම මේක පැත්තකට දානවා දැන් ඔන්න බලා ගන්න මෙන්න මේ 6000 කොහොමද කැම්පස් වලට ගන්නෙ? හරි. ඔන්න 6000 ඉන්නවනේ. හරි අපි හිතමුකෝ කළමනාකරන ෆැකල්ටි වලට ඒ කියන්නේ කළමනාකරන උපාධියක් කරන්න ගන්නේ 6000යි කියලා. එතකොට මේ 6000න් ළමයි පළවෙනි 1500 ඉන්නවනේ. ඒ කියන්නේ ලංකාවේ පළවෙනියාගේ ඉඳලා 1500ට යනකම් අපි කියනවා ලංකාවේ පළවෙනි 1500 කියලා. හරි. මෙන්න මේ පළවෙනි 1500 ළමයි එහෙම්මම ගෙඩි පිටින්ම කැම්පස් එකට ගන්නවා. හරි. මේ පළවෙනි 1500 මේකේ දැන් ලිස්ට් එක හදනවානේ ලංකාවට මේක මෙන්න මේ ලිස්ට් එක හදනවානේ ලංකාවට මේක ලිස්ට් එකක් හදන හරි මේ ලංකාවටම හදන එක ලිස්ට් එකේ ඒ කියන්නේ ලංකාවෙම ළමයිගේ නම් දාලා මේ හදන ලිස්ට් එකේ ළමයි පළවෙනි 1500 ඉන්නවා නේද ලංකාවේ පළවෙනියාගේ ඉඳලා 1500 යනකම් අන්නේ 1500 තමයි මේ ඉන්නේ මෙතන හරි මෙයාලා ළමයි කොහොමත් අනිවාර්යයෙන්ම කැම්පස් එකකට ගන්නවාමයි හරිද ගොඩාක් දුරට ළමයි මෙන්න මේ 1500න් ගොඩාක් අපේ කැම්පස් එකට තමයි ගන්නෙ. ඇත්තටම කිව්වොත් අපේ කැම්පස් එකට මේ 1500න් පළවෙනි 1200 වගේ තමයි අපේ එකට ගන්නෙ. හරි? ඔන්න අපේ එකට යන්න නම් වෙන අභියෝගයක් තියෙනවා ළමයි ඈ. හරි? ජයවර්ධනපුර යන්න නම් ලංකාවේ පළවෙනි 1200 ඇතුළට එන්න ඕන ඔයාලා. හරි? ලේසි පහසු වැඩක් නෙමෙයි. 60000ක් විතර විභාගෙ ලියනා ඉන්නවා. ඊටත් වැඩි සමහර අවුරුදු වල. හරි? එතකොට ඔය 60000න් පළවෙනි 1500 ඇතුළට වගේ ඒ කියන්නේ පළවෙනි 1200 ඇතුළට වගේ ඔයාලා එන්න ඕනේ. හරි? එතකොට කිසි බයක් නැතුව අපේ කැම්පස් එකට යන්න පුළුවන්. හරිද?
ඊට පස්සේ ළමයි දැන් ඔන්න දැන් මෙතනින් මේ 6000න් 1500ක් ගත්ත සමස්ත කුසලතාවයේ මත. හරි. එතකොට මේක මෙරිට් එකෙන් ළමයි. හරි. මෙයාලා කෙලින්ම නෑ ශිෂ්‍යත්වයක් විදියට මෙයාලා මෙරිට් එකෙන් එහෙමම කැම්පස් එකට යනවා. මෙයාලා ළමයි ගොඩාක් දුරට මෙයාලාට අපේ කැම්පස් එකට දැන් මේකෙන් පළවෙනි 1200 සාමාන්‍යයෙන් අපේ එකට යනවා. හරි. ඉතුරු 300 වගේ සාමාන්‍යයෙන් කොළඹට යන්න පුළුවන්, කැලණියට යන්න පුළුවන්. මෙයාලා ඉල්ලන ඕන කැම්පස් එකට යන්න පුළුවන් ඊට පස්සේ. දැන් හිතන්නකෝ ළමයි ලංකාවේ පළවෙනි 1200 ඇතුලේ ඔයාලා ඉන්නේ කියලා. ඔයාලා කැමති නැහැ ජයවර්ධනපුර යන්න. ඔයාලා කැමති පේරාදෙණියේ යන්න. හරි අපි තුමුකෝ පේරාදෙණියේ මල් බලන්න ඕන නිසා ඔයාලා පේරාදෙණියේ යන්න කැමති. ඔයාලා මුලින්ම පේරාදෙණියේ ඉල්ලනවා. කිසි ගැටලුවක් නැතුව ළමයි මේ පළවෙනි 1500ට ඔයාලා ඉල්ලන ඕනම කැම්පස් එකක් ගොඩාක් දුරට හම්බ වෙනවා. ඔයාලා ඉල්ලන ඕන කැම්පස් එකක් හම්බ වෙනවා. හරි. ඒ නිසා ඔයාලට පුළුවන් නම් මෙන්න මේ පළවෙනි 1500 ඇතුළට ඇවිල්ලා පාස් වෙන්න. හරි. එහෙම වුණොත් කිසිම ගැටලුවක් නැතුව ඔයාලට ඕනම කැම්පස් එකකට යන්න පුළුවන්. ඒ වගේම තව පිනක් ඔයාලා කරනවා. මෙන්න මේ පින ඔයාලා කරනවා. හරි. මේ බලා ගන්න. ඊළඟට 4500ක් තව ඉතුරු වෙන ළමයි මේ 6000න්. හරි. මේ 6000න් පළවෙනි 1500 ලංකාවේ පළවෙනියාගේ ඉඳලා ලංකාවේම 1500 දක්වා තමයි ගන්නෙ. ඊට පස්සේ 4500ක් තව ඉතුරු තියෙනවානේ. හරි. මෙන්න මේ ඉතුරු තියෙන 4500න් ඔන්න දැන් 1500 හරි. ඊට පස්සේ තව මෙතන ඉතුරු තියෙන 4500ක් තියෙනවානේ. ඔන්න තව 4500ක් ඉතුරුයි. මේ ඉතුරු 4500න් ළමයි 100ට 5ක්. හරි. ඉතුරු 4500න් 100ට 5ක්. ඒ කියන්නේ 225ක් නේ. 225ක්. හරි. මෙන්න මේ 225 ළමයි අධ්‍යාපනය අතින් දුෂ්කර දිස්ත්‍රික්ක තියෙනවානේ. හරි. අන්නේ අධ්‍යාපනය අතින් දුෂ්කර දිස්ත්‍රික්ක වලට මේ 225 බෙදලා දෙනවා. හරි. සමහර දිස්ත්‍රික්ක වලට අහු වෙනවා සමහර අයට නෑ. දැන් කුරුණෑගලට ඊට පස්සේ ගාල්ල මාතර කොළඹ ගම්පහ ඒ වගේ දිස්ත්‍රික්ක වලට මේක අයිති වෙන්නේ නෑ. නුවරටත් නෑ. හරි. අර අධ්‍යාපනය අතින් දුෂ්කරයි කියලා හිතන දිස්ත්‍රික්ක තියෙනවා. අන්නේ දිස්ත්‍රික්ක වලට තමයි මේ 225 බෙදලා දෙන්නේ. හරි. ඒ නිසා අපි මේක ගැන කතා කරන්නේ නැතුව ඉමුකෝ මේ 225 ගැන. ඊළඟට ළමයි තව මෙතන ඉතුරු වෙනවානේ 4250ක් නේ. සෝරි 4225. 4225ක් තව ඉතුරු වෙනවා. හරි. අන්න මේ ඉතුරු වෙන 4225 ළමයි දිස්ත්‍රික්ක අතර බෙදලා දානවා. දිස්ත්‍රික්ක අතර මෙන්න මේ 4225 බෙදලා දානවා. හරි. මේක බෙදලා දාන ළමයි දැන් දිස්ත්‍රික්ක 25ක් තියෙනවනේ 25න් බෙදන්නේ නැහැ මේක. හරි. මේක බෙදන්නේ එක එක දිස්ත්‍රික්කවල ඉන්නේ ජනගහනය අනුව තමයි බෙදන්නේ. හරි. ඒ නිසා ළමයි මේකෙන් වැඩිපුර ප්‍රමාණයක් කොළඹට යනවා. සාමාන්‍යයෙන් මේකෙන් ළමයි කොළඹට 7-800ක් විතර මේකෙන් කොළඹට යනවා. වැඩිපුර ප්‍රමාණයක් කොළඹට යනවා. ඊට පස්සේ ගම්පහ, ගාල්ල මාතර, හරි, කුරුණෑගල, කළුතර, හරි. ඔන්න ඔය අර ඒ කියන්නේ ළමයි ජනගහනය වැඩි දිස්ත්‍රික්ක තියෙනවානේ. අන්නේ ජනගහනය වැඩි දිස්ත්‍රික්ක වලට මේකෙන් කොටසක් යනවා. හරි. මම නිකන් නුවර කියන එක ගන්නම්කෝ. හරි. නුවර කියන දිස්ත්‍රික්කයේ ගත්තාම ළමයි සාමාන්‍යයෙන් අපි හිතමුකෝ මේකෙන් 1000ක් නුවරට ගියා කියලා. 1000ක් නෑ සාමාන්‍යයෙන් 800ක් විතර හිතමු අපි. හරි. මේකෙන් ඔන්න 800ක් නුවරට ආවා කියලා හිතන්න. මේකෙන් 800ක් නුවරට ආවා. හරි. එතකොට ළමයි නුවරට අධ්‍යාපනය අතින් දුෂ්කර නැති නිසා නුවරට මේකෙන් කීයක්වත් එන්නේ නැහැ. හරි. ඊට පස්සේ ළමයි මෙන්න මේ 1500න් අපි හිතමුකෝ මේ 1500 ඇතුලේ ඉන්නවා නුවර 30ක් කියලා. අන්න නුවර 30ක් ඉන්නවා මේ 1500 ඇතුලේ. නුවර 30ක් ඉන්නවා. එතකොට මේ 30 කොහොමත් නුවරින් කැම්පස් යනවා. ඒකට අමතරව මෙතනිමුත් තව 800කට කැම්පස් යන්න පුළුවන් නුවරින්. එන ළමයි ඔක්කොම නුවර දිස්ත්‍රික්කයෙන් 830ක් ඒ අවුරුද්දේ කැම්පස් යන්න පුළුවන්. හරි. එතකොට මෙතනින් නුවරෙන් 800ක් ආවොත් එහෙම හරි. එතකොට මේ 800 කොහොමත් යනවා ළමයි. මේ 1500 ඇතුලේ ඒ දිස්ත්‍රික්කේ එක ළමයෙක්වත් හිටියේ නැතත් මේ 800ට අනිවාර්යෙන් කැම්පස් යන්න පුළුවන් ළමයි. හරිද? එතකොට මේ 1500 ඇතුලේ දිස්ත්‍රික්කයෙන් ඉන්න ප්‍රමාණය කොච්චරක්ද කියන එක මත ඒ දිස්ත්‍රික්කයෙන් කැම්පස් යන ප්‍රමාණය තීරණය වෙනවා. හරි. දැන් මේ 1500 ඇතුලේ නුවර 100ක් විතර හිටියොත් එහෙම AC අනිවාර්යෙන් යනවානේ. ඊට පස්සේ මෙතන 800ත් කොහොමත් හම්බ වෙනවනේ ළමයි. හරි. මේ 800යි මෙතන 100යි එතකොට 900ක් යනවා. ළමයි අපිට දිස්ත්‍රික්කයකින් කැම්පස් යන ප්‍රමාණය වැඩි කරන්න නම් හරි කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. හරි. දිස්ත්‍රික්කයකින් කැම්පස් යන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ නම් අපිට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ 1500 ඇතුළට යන ගාන වැඩි කරන්න ඕනේ. හරි. මේ 1500 ඇතුළට යන ගාන වැඩි කරොත් එහෙම අන්න ඉබේම ඒ දිස්ත්‍රික්කේ කැම්පස් යන ගාන වැඩි වෙනවා. දෙවෙනි එක තමයි මෙන්න මේ මේක බෙදලා දානවනේ ළමයි ජනගහනය මත දිස්ත්‍රික්ක අතර. එතකොට මේක ජනගහනය මත
දිස්ත්‍රික් අතර බෙදපුවාම මෙන්න මේ එන ගාණ වැඩි වෙන්න ඕනේ. මේ එන ගාණ වැඩි වෙන්න නම් ඒ දිස්ත්‍රික්කේ ජනගහනය වැඩි කරන්න වෙනවා. හරි. ඒකේ ජනගහනය වැඩි කරන එක කෙටි කාලිනව කරන්න බෑනේ. හරි. අඩුම ගානේ ළමයි හම්බෙන්නත් මාස 10ක් විතර යනවනේ ළමයි. හරි. එතකොට ජනගහනය වැඩි කරන එක කෙටි කාලිනව කරන්න බැරි නිසා අපිට ওই දෙවෙනි ඔප්ෂන් එකට යන්න අමාරුයි ළමයි. හරි. ඒ නිසා දිස්ත්‍රික්කෙන් කැම්පස් යන ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ නම් අපිට කරන්න තියෙන හොඳම වැඩේ මෙන්න මේ 1500 ඇතුළට යන ගාන වැඩි කරන්න ඕනේ. ඒ නිසා ඔයාලට පුළුවන් නම් ළමයි මේ 1500 ඇතුළට ගිහිල්ලා කැම්පස් යන්න අන්න ඔයාලගේ දිස්ත්‍රික්කේ යට ඉන්න ළමයෙක්ට කැම්පස් යන්න chance එකක් හදලා දෙනවා. සමහරට ඒ ඔයාගේ යාළුවා වෙන්න පුළුවන්. හරි. ඒ නිසා පුළුවන් තරම් උපරිම උත්සාහ කරන්න මෙන්න මේ 1500 ඇතුළට ඇවිල්ලා කැම්පස් යන්න. එහෙම වුණොත් කෙලින්ම අපේ කැම්පස් එකටම යන්න පුළුවන්. කිසි බයක් නැතුව. හරි. දැන් එතකොට ළමයි මම විභාගෙ ලියපු අවුරුද්දෙත් මේ වගේම තමයි තරඟය. හරි. එතකොට මේ වගේම තමයි තරඟය. සමහරට ඒ අවුරුද්ද වල මීට වඩා වැඩි තරඟයක් තිබ්බා. හරි. මොකද ළමයි දැන් ඉන්න ළමයි ගොඩාක් ඉගෙන ගන්න නැඹුරු වෙනවා අඩුයිනේ. හරි. දැන් ඉන්න ළමයිට ළමයි ෆෝන් එක තියෙනවා. එතකොට එයාලා ෆෝන් එකත් එක්ක තමයි වැඩිපුරම කාලය ගත කරන්නේ. හරි. දැන් මම හිතන්නේ ඔයාලා දැන් ගෙදරට ඉන්නේ. එතකොට ඔය ගෙදර ඉන්න දවස්වල ඔයාලා උදේ ඉඳලා හවස වෙනකන් ගෙදර හිටියොත් එහෙම අවම ඔයාලා පැය 3-4ක්වත් ෆෝන් එක පාවිච්චි කර කර ඇති. හරි. ඒ නිසා දැන් ඉන්න අය ළමයි ඉගෙන ගන්න නැඹුරු වෙනවා අඩුයි. හරි. ඒ නිසා ළමයි දැන් පොඩි තරඟේ අඩුවීමක් තියෙනවා. හැබැයි නැත්තේත් නැහැ තරඟේ තියෙනවා. හරි. එතකොට ඔයාලට ලොකු තරඟයක් තියෙනවා මෙන්න මේ පළවෙනි 1500 ඇතුළට යන්න. හරි. ඒ නිසා අරමුණක් තියාගෙන හරියට මහන්සි වෙලා වැඩ කරොත් එහෙම ඔයාලට බැරි නෑ මේ පළවෙනි 1500 ඇතුළට ගිහිල්ලා ඔයාලා කැමති ඕනම කැම්පස් එකකට යන්න. අපේ එකට යන්න කැමති නැත්නම් ඔයාලට පුළුවන් කොළඹ, කැලණිය, පේරාදෙණිය ඔයාලා ඕන කැමති එකට කාට හරි ඕන නම් යාපනයට යන්න යාපනයේ කැම්පස් එකට හරි යන්න පුළුවන්. හරි. ඕන කැම්පස් එකකට ඔයාලට යන්න පුළුවන් මේ පළවෙනි 1500 ඇතුළට ඇවිල්ලා පාස් වුණොත්. හරි. ඒ නිසා ලොකු තරඟයක් තියෙනවා. ඔතෙන් යන්න නම් අනිවාර්යයෙන්ම මහන්සිලා වැඩ කරගන්නම වෙනවා. හරි. ඒ නිසා ළමයි ඔයාලා A level කරන්න පටන් ගන්නවා නම් අරමුණක් තියාගන්න, හීනයක් තියාගන්න. හරි. ඒ හීනේ තියාගෙන එතෙන්ට යන්න වැඩ කරන්න. හරි. ඔයාලගේ පාඩම් කරන, ඒ කියන්නේ ඔයාලා වැඩ කරන කාමරේ තියෙනවා නම්, ඔයාලගේ වැඩ කරන කාමරේ ඉඳලා ඔයාලා වෙනස් කරගන්න ඕනේ ළම. හරි. ඔයාලගේ වැඩ කරන මේසේ තියෙන්නේ. ඒ මේසේ ඉඳලා ඔයාලා වෙනස් කරගන්න ඕනේ. හැම දෙයක්ම ඔයාලගේ වෙනස් කරගන්න ඕනේ. දැන් ඔයාලා O level ලියලා ඉවරයි. ඔයාලගේ මේසේ සම්පූර්ණයෙන්ම අස් කරගන්න. මේසේ අස් කරගෙන ඉවර වෙලා ළමයි ওই මේසේ ඔයාලා මොනවත් තියාගන්න එපා. හරි. ඔය මේසේ ඔයාලා තියාගන්න A level note විතරක්. හරි. A level note විතරක් තියාගන්න මේසේ සම්පූර්ණයෙන්ම හිස් කරන්න. ඊට පස්සේ A level note එකයි ඕනනම් ඔයාලට මල් වාස් එකක් තියාගන්න කිසි ගැටලුවක් නැහැ. මල් එකක් තියාගන්න. ඒක ලස්සනට තියාගන්න. ඊට පස්සේ A level note ටික පැත්තකින් තියෙනවා. මල් වාස් එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ වතුර බෝතලයක් හරි මේ වතුර වීදුරුවක් හරි පැත්තකින් තියාගන්න. ඊට පස්සේ ඔයාලගේ පෑන් පැන්සල් ටික පැත්තකින් තියාගන්න. එච්චරයි. හරි. ඔයාලගේ පාඩම් කරන මේසේ උඩ ඇඳුම් දාගන්න එපා. හරි. ඊට පස්සේ කොහේ හරි ගිහිල්ලා අපම මේස් ගලවලා දාන්න එපා. හරි. ඊට පස්සේ කොහේ හරි ගිහිල්ලා අපම සපත්තු ගලවලා ඕකට දාන්න එපා. උදේ නැගිටලා බෙඩ් සීට් එක ඕකට දාන්න එපා. හරි. උදේ නැගිටලා දැන් කොල්ලෝ නම් සමහර සරමත් ගලවලා ඕකට දානවා වෙන්න පුළුවන්. හරි. ඒවා කරන්න එපා ළමයි. ඊට පස්සේ ඔයාලා කනකොට කෑම එකවත් ඔයාලගේ මේස් උඩ තියාගෙන කන්න එපා. ඒ පාඩම් කරන තැන හරි පිළිවෙලට හරි ලස්සනට තියාගන්න. හරි. එතකොට තමයි ඔයාලට ආසාවෙන් ඒකට වැඩ කරන්න හිතෙන්නේ. ඒ තැන ඔයාලට ආසාවෙන් වැඩ කරන්න හිතෙන්නේ එතකොට. පිරිසිදු තියාගන්න. හරි. ඊට පස්සේ ඔයාලා දැන් අපි හිතමුකෝ ළමයි ඔයාලා යන්න කැමති කැම්පස් එකක් තියෙනවනේ. ඒ කැම්පස් එකේ කොහෙන් හරි ෆොටෝ එකක් හොයාගන්න. හොයාගෙන ඔයාලගේ බිත්තිය ගහගන්න. ඔයාලගේ කාමරේ කොහේ හරි බිත්තිය ඔයාලට පේන තැනක ගහගන්න. හරි. ගහගෙන ඉවරලා කාමරේ සම්පූර්ණයෙන් ඔයාලට ඕන විදිහට වෙනස් කරගන්න. වෙනස් කරගෙන කොහොම හරි කැම්පස් යන්න බලාගෙනම වැඩ කරන්න ළමයි. හරි. මම දැන් ඔයාලට මෙහෙම කිව්වොත් ළමයි ඔයාලා දැන් A level කරන්න තීරණය කරනවා. හරි. එතකොට ඔයාලා දැන් O level රිසර්ච් ආපුවාම ඔයාලට ළමයි A level කරන්න දැන් ඔයාලා 2027 නේ A level කරන්නේ. හරි. එතකොට 2027 A level කරනකොට ළමයි ඔයාලට තව අවුරුදු දෙකක් විතර ඔයාලට තියෙනවා. හරි. සාමාන්‍යයෙන් අවුරුදු 2යි මාස කීපයක් ඔයාලට තියෙනවා. මාස 3-4ක් ඔයාලට තියෙනවා. හරි. එතකොට ළමයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අවුරුදු 2යි කියලා කියන්නේ මාස 24යිනේ. හරි. එතකොට මාස 24යි තව මාස 3ක් තියෙනවානේ ඔයාලට සම්පූර්ණයෙන් මාස 27ක් ඔයාලට තියෙනවා. හරි. නිකන් හිතන්න මාස 25යි තියෙන්නේ කියලා. හරි. මේ මාස 25ට ඔයාලගේ අම්මලාගේ තාත්තලාගේ සල්ලි ඔයාලා ළමයි රුපියල් ලක්ෂ ගාණක් වියදම් කරනවා. හරි. ඔයාලා ගෙදරට වෙලා නිකන් හදලා බලන්න. හරි. ඔයාලට පන්ති ගාස්තු ගෙවන්න අම්මලාගේ තාත්තලාගේ සල්ලි ඔයාලට දෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට යන්න එන්න ගමන් බිමන් පහසුකම්. හරි.
ඒවට ඔයාලගේ අම්මලාගේ තාත්තලාගේ සල්ලි යන්නේ. හරි? ඊට පස්සේ ඔයාලා ඉස්කෝලේ යනකොට ඒකට ඔයාලගේ අම්මලාගේ තාත්තලාගේ සල්ලි යන්නේ. පොත් පෑන් පැන්සා, ඇඳුම් පැළඳුම්, සපත්තු දැන් අනිත් එක කන්න බොන්නත් දෙන්න එපා ඔයාලට තමයි. හරි? ඒතර ඔයාලා A level කරනවා කියලා කියන්නේ අවුරුදු දෙකක්. හරි? ඒතර ඔයාලා මුකුත් ජොබ් එකක් කරන්නේ සම්පූර්ණයෙන් ගෙදරට වෙලා ගෙදරින්ම කාලා බීලා ඔයාලා A level කරන්නේ. හරි? ගෙදර තියෙන වැඩප්පලක් කරගෙන ඔයාලා මුකුත් ජොබ් එකක් කරන්න යන්නේ නැහැ. ඔයාලා රුපියලක්වත් ගෙදරට හොයන්නේ නැහැ. හරි? එතකොට ඔයාලා තව වියදම් කරනවා විතරයි. අම්මලාගේ තාත්තලාගේ හොයන සල්ලි තව වියදම් කරනවා විතරයි. හරි? ඒ නිසා ළමයි අනිවාර්යයෙන්ම අරමුණක් තියාගෙන වැඩ කරන්න A level කරනකොට. හරි? මුලින් ඉඳලම පටන් ගන්න එක අවසානෙට කැම්පස් ගිහිල්ලාම නතර වෙනවා කියලා අරමුණක් තියාගෙන වැඩ කරන්න. හරි? ළමයි මම A level කරන කාලේ මට මුලින්ම ඇත්තටම මට මෙහෙම කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. මට එහෙම ලොකු අරමුණක් තිබ්බේ නැහැ. මම කැම්පස් යනවාද නැද්ද කියන එකවත් මට අරමුණක් තිබ්බේ නැහැ. හරි? මම A level max කරන්න තමයි හිතාගෙන හිටියේ. ඊට පස්සේ ගෙදරින් කිව්වා මේ ටවුන් එකට යන්න එපා ඉස්කෝල වලට දුරයි කියලා. හරි? ඊට පස්සේ මමත් ඉතින් ඒ අම්මලා කියපු එක අහගෙන ඉවරලා මට A level max කරන්න රිසර්ච් තියෙනවා. හරිද? මේ ඊට පස්සේ මම කොමර්ස් කරන්න තීරණය කළා. හරි? මට දැන් මම O level පන්ති යනකොට ඒ සර්ලත් කිව්වේ මට max කරන්න කියලා. හරිද? ඊට පස්සේ මම ඔන්න O level මේ A level කොමර්ස් කරන්න තීරණය කරා O level රිසර්ච් ආවට පස්සේ. හරි? ඊට පස්සේ රිසර්ච් ආවට පස්සේ O level කොමර්ස් කරන්න මම දැන් ඔන්න පන්ති යනවා. හැබැයි මෙලොවම තේරුමක් නෑ ළමයි. මම O level කොමර්ස් වත් කරලා තිබ්බේ නෑ. සමහරට ඔයාලට හිතෙන්න පුළුවන් O level කොමර්ස් කරලා තිබ්බොත් A level කොමර්ස් කරන එක ලේසි කියලා. එහෙම එකක් නෑ. හරි? මම O level වලදී ළමයි O level කොමර්ස් කියලා විෂයක් තියෙනවද කියලාවත් අහලා තිබ්බෙවත් නෑ. අපේ ඉස්කෝලේ තිබ්බේ නෑ ඇත්තටම. හරි? ඊට පස්සේ මේ ඔන්න මුලින්ම දැන් ඔන්න ළමයි මුලින්ම A level කරන්න ක්ලාස් යනවා, ඉස්කෝලේ යනවා. කිසි තේරුමක් නෑ හැබැයි. හැබැයි මැදකට යනකොට ටික කාලයක් යනකොට මට හිතෙනවා මම මේක මාර මේ කාලකන්ණි වැඩක් මම මේ කරන්න කියන එක මටම හිතෙනවා. හරි? ඊට පස්සේ ළමයි මමම යාළුවොත් එක්ක ඇවිදින්න යන ඒවා නතර කරලා සෙල්ලම් කරන්න යන ඒවා නතර කරලා මම වෙනස් කරගෙන මමම පාඩම් කරන්න ගන්නවා. කවුරුත් කියලා නෙමෙයි. හරි? මට හිතිලා මමම පාඩම් කරන්න ගන්නවා. කවුරුත් කියලා නෙමෙයි. ඊට පස්සේ මම පාඩම් කරනකොට ළමයි ඉස්කෝලේ යනවා, ගෙදර එනවා, නානවා කරනවා, පාඩම් කරනවා. ආයේ මුකුත් නෑ ළමයි මගේ වැඩේ මොකේ දවස්වල A level කරන කාලේ. හැබැයි ආසයි. ආසාවෙන් තමයි මේ වැඩේ කරන්නේ. හරි? මගේ ජීවිතේ ඒ දවස්වල ඒක ළමයි. ඊට පස්සේ මම මහන්සිලා වැඩ කරා කොහොම හරි. මට අරමුණ තිබ්බා අනිවාර්යයෙන්ම මම දිස්ත්‍රික්කේ පළවෙනියා වෙලා අනිවාර්යයෙන්ම මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යනවා කියන ආසාව මට තිබ්බා. හරි. ඊට පස්සේ තමයි මම මහන්සිලා වැඩ කරන්න ගත්තේ. හරි. සමහර යාළුවෝ මාත් එක්ක තරහ වුණා. උන් එක මේ ක්ලාස් කට් කරන්න ආවේ නැහැ කියලා. මම ක්ලාස් කට් කරේ නැහැ කොහොම. හරි. ඒ නිසා මම මහන්සිලා වැඩ කරා. කොහොම හරි අනිවාර්යයෙන්ම මගේ අරමුණට ඇවිල්ලා මම ජයවර්ධනපුරම යනවා කියලා මහන්සිලා වැඩ කරා. ඒ නිසා තමයි මට ජයවර්ධනපුර යන්න පුළුවන් වුණේ. හරි. ඒ නිසා මම ඔයාලටත් කියන්නේ ළමයි අරමුණක් තියෙනවා නම් ඒ අරමුණට යන්න ආසාවෙන් වැඩ කරන්න. හරි. ඔයාලා කැමති ඕනම කැම්පස් එකකට යන්න ඔයාලට අනිවාර්යයෙන් මේකට ආසාවක් තියෙන්න ඕනේ. ආසාවෙන් වැඩ කරන්න කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඔයාලා කැමති ඕනම කැම්පස් එකකට යන්න පුළුවන්. හරි. O level ප්‍රතිඵලය මේකට අදාළ නැහැ පුතේ. හරි. ඔයාලට O level ප්‍රතිඵල ආවට පස්සේ සමහරවිට ඔයාලට 6යි 3ක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මේ 6යි 3 වුණත් මේකට අදාළ නැහැ ළමයි. හරි. ඔයාලට A level කරන්න අවම සුදුසුකම තිබ්බත් A level වලට ඒක අදාළ නැහැ ළමයි. හරි. A level වලදී ඔයාලට වැදගත් වෙන්නේ ඔයාලා වැඩ කරන විදිහ. ඒ නිසා මහන්සලා වැඩ ටික කරගත්තොත් මේ A level කියන කඩයිමත් ඊ타ත්ම සාර්ථකව කොට දාගෙන ඊළඟ තව අවුරුදු 4ක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරි. රජයේ විශ්වවිද්‍යාලයකට ගිහලා තව අවුරුදු 4ක් නොමිලේම ඉගෙන ගන්න පුළුවන්. හරි. ඒතර ඔයාලට උපාධියත් එක්ක තමයි ඔයාලා එළියට එන්නේ. හරි. කැම්පස් එකට යන්න විතරයි ඕනේ ළමයි. කැම්පස් එකට ගියපුවාම කොහොමද ඉතින් උපාධියත් එක්කම තමයි එළියට එන්නේ. හැබැයි ඉතින් වැඩ තියෙනවා කරන්නේ. හැබැයි ඉතින් කොහොමත් උපාධිය අරගෙන තමයි ගොඩක් දුරට කොහොමත් උපාධිය අරගෙන තමයි එළියට එන්නේ. හරි. ඒ නිසා අනිවාර්යයෙන්ම මහන්සලා වැඩ ටික කරගන්න ඕනේ. කැම්පස් එකට යන්න බලාගෙන මේ A level කරන්න. නැත්නම් ළමයි A level කරන එකේ කිසි තේරුමක් නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. හරි. දැන් A level කරන හැම ළමයෙක්ම පාස් වෙන්නේ නැහැ. ඒක හරි. හැබැයි අපි එහෙමයි කියලා ළමයි පාස් වෙන්නේ නැති ගොඩට වැටෙන්න ඕනේ නැහනේ. හරි. දැන් S3ක් ගත්තත් පාස්. A level වලදී ඔයාලට විෂයන් 3යිනේ තියෙන්නේ. මේ විෂයන් 3ට ළමයි S3ක් ගත්තත් පාස්. S3ක් ගත්තත් ඔයාලා පාස් කියලා තමයි වැටෙන්නේ. හරි. හැබැයි S3ට කරන්න පුළුවන් දෙයක් නැහැ ළමයි. හරි. දැන් ඔයාලට S3ක් අරගෙන සමහරට එහෙම වුණොත් ගාමන්ට් එකකට තමයි යන්න වෙන්නේ. හරි. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ওই ප්‍රයිවට් මොනවා හරි සාමාන්‍ය රුපියල් 30 40000කට වගේ
කාගේ හරි යටතේ ගිහිලා වැඩ කරන්න පුළුවන්. හරි. එහෙම දේවල් කරන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ළමයි ඔයාලට ඔයාලගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න ඕන නම් ඔයාලට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. හැබැයි මේ ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය දැනුම ඔයාලට මේ A level කොමර්ස් කරලා එකතු කරගන්න පුළුවන්. හරි. ඒ නිසා ඔයාලා ඊ타මාත්ම ඒ කියන්නේ වැඩ කරනකොට ඊ타මාත්ම උනන්දුවෙන් ඊ타මාත්ම ආසාවෙන් මේ වැඩේ කරන්න. හරි. මුලින් ඉඳලම ඔයාලා මේකට ආසාවෙන් වැඩේ කරනවා නම් හරි. කැපවීමෙන් වැඩේ කරනවා නම් මේක ගොඩ දාගන්න එක එච්චර දෙයක් නෙමෙයි. A level කොමර්ස් කියලා කියන්නේ ලොකු විෂයක් නෙමෙයි ළමයි. හරි. සමහර අය හිතෙන්න පුළුවන් A level කොමර්ස් කියලා කියපුවා මේන මහා සීරියස් කියලා. එහෙම නෑ ළමයි. හරි. මේක අපි මහන්සිලා හරියට වැඩේ කරොත් මේක හරිම ලේසියි. හරි. මම දකින විදිහට ළමයි A level වලින් දැන් A level කොමර්ස් කරන ළමයිට තියෙන විෂයන් තුනක් එයාලා තෝරගන්නවා. ඒ විෂයන් තුනෙන් accounting තමයි ලේසිම විෂය ළමයි. හරි. දැන් ගොඩක් අයට අමාරුයි කියලා කියනවා. ඒ අමාරුයි කියලා කියන්නේ හේතු තියෙනවා. හැබැයි හරියට මහන්සිලා වැඩේ කරොත් accounting තමයි ලේසිම විෂය. හරි. ඒකට හේතුව ළමයි ලකුණු ගන්න පුළුවන්. ඊ타ත්ම මේ ඒ කියන්නේ අනිත් ඒවාට වඩා ඊ타ත්ම ලේසියෙන් මේකේ ලකුණු ගන්න පුළුවන්. හරි. ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද මේකේ ලකුණු ගන්න කියන එක පවා. හරි. ඒ නිසා ළමයි මතක තියාගන්න ඔයාලා වැඩ කරනකොට ඊ타ත්ම උනන්දුවෙන් ඊ타ත්ම කැපවීමෙන් සහ ආසාවෙන් මේ වැඩේ කරන්න. එතකොට ඔයාලා කැමති ඕනම විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා නතර වෙන්න පුළුවන්. හරි. මම ඔයාලට කියන්නම් ඔයාලා විෂයන් තෝරගන්න ඕන විදිය. මට ළමයි චූට්ටක් ඔයාලා කවුරු හරි ඒ කියන්නේ ඔයාලා හැමෝම chat එකට දාන්න. ඔයාලා මොනවද තෝරගෙන ඉන්න විෂයන් කියලා. දැන් ඔයාලට තෝරගන්න පුළුවන් විෂයන් ගොඩක් තියෙනවා ළමයි ඈ. හරි. accounting BS econ හරි. ඔයාලා තෝරගෙන ඉන්න විෂයන් මොනවද කියන එක දාන්න. තව තියෙනවා. හරි. ICT තියෙනවා. ICT තියෙනවා. ඊළඟට තව ගත්තොත් එහෙම සමහර අයට ස්ටාර්ට් කරන්න පුළුවන්. ස්ටාර්ට් කරන්න පුළුවන්. තව තියෙනවා. හරි. පුතේ අනිත් අයත් දාන්න. හරි. ගොඩාක් අය තෝරගන්නේ මෙන්න මේ විෂයන් තුනනේ. හරි. ඔන්න බලන්න. හරි. මේ බලාගන්න. ඔයාලට විෂයන් තුනක් තෝරගන්නකොට ඔයාලා විෂයන් තුන තෝරගන්නේ මෙහෙමයි. කොමර්ස් වල මම කියන්නේ. මම අනිත් විෂයන් වල නම් තෝරගන්න විදිය දන්නේ නැහැ. හරි. කොමර්ස් කියන විෂයට අදාළව කොමර්ස් කියන ධාරාවට අදාළව හරි. ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම වාණිජ ධාරාවට අදාළව ඔයාලට පුළුවන් විෂයන් තුන මෙන්න මෙහෙම තෝරගන්න. හරි. ඔයාලට කවුරු හරි කියලා තියෙනවද ළමයි මේකේ accounting කියන එක අනිවාර්යෙන් තෝරගන්න ඕන කියලා ඔයාලට කවුරු හරි කියලා තියෙනවද? accounting අනිවාර්යෙන් තෝරගන්න ඕන කියලා කවුරු හරි කියලා තියෙනවද? සමහර අය කියනවා හරිද? දැන් මගේ සබ්ජෙක්ට් එකේ accounting වුණත් මම මේ කතාව කියන්නේ නැහැ ළමයි. හරි? සමහර අය කියනවා accounting කියන සබ්ජෙක්ට් එක අනිවාර්යෙන් තෝරගන්න ඕනේ. එහෙම එකක් නැහැ. හරි? මේ තමයි කොමර්ස් කරන ළමයිට තෝරගන්න පුළුවන් ප්‍රධානම විෂයන් තුන. මේ තමයි ප්‍රධාන විෂයන් තුන. එතකොට ඔයාලට පුළුවන් ළමයි accounting BS econ කියන මෙන්න මේ විෂයන් තුන ඕන ළමයෙක්ට කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හරි? මේ තමයි ප්‍රධානම විෂයන් තුන. මේ විෂයන් තුන කරනවා නම් කිසි ගැටලුවක් නැහැ මේ ප්‍රධාන විෂයන් තුන. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. හරි? ඔයාලට ඕනේ නම් පුළුවන් මේ ප්‍රධාන විෂයන් තුනෙන් දෙකක් ඔයාලට තෝරගන්න පුළුවන්. හරි? මේ ප්‍රධාන විෂයන් තුනෙන් දෙකක්. එතකොට මේ විෂයන් තුනෙන් ඔයාලා කැමති ඕනම දෙකක් තෝරගන්න පුළුවන්. ඔන්න ඔයාලා කැමති ඕනම දෙකක් ඔයාලා තෝරගන්නවා. හරි? ඔන්න දෙකක් එතනින් තෝරගත්තා. අපි හිතමුකෝ ඔයාලා BS එකයි econ එකයි තෝරගත්ත accounting නැතෑරලා කියලා. හරි? කවුරු හරි ළමයෙක් ඉන්නවා accounting වලට කැමති නැහැ. ඒ නිසා accounting නැතෑරලා BS එකයි econ එකයි තෝරගත්තා. හරි? accounting එක ඇතෑරියා. අන්න දෙකක් තෝරගත්තා. හරි? එහෙම නැත්නම් එයාට පුළුවන් accounting එකයි BS එකයි තෝරගන්න. එහෙම නැත්නම් accounting එකයි econ එකයි තෝරගන්න පුළුවන්. හරි? ඒ කියන්නේ මේ විෂයන් තුනෙන් එකක් අතෑරලා අන්න එතනින් දෙකක් ඔයාලට තෝරගන්න පුළුවන්. හරි? ඊළඟට ළමයි
ඔයාලට තියෙනවා බකට් සබ්ජෙක්ට්. බකට් සබ්ජෙක්ට් ගොඩක් තියෙනවා. මම මෙතන දාලා තියෙන දෙකයි. බකට් සබ්ජෙක්ට් තියෙනවා ICT කරන්න පුළුවන්, ස්ටැට් කරන්න පුළුවන්. තව මැක්ස් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා ගණිතය. හරි. එතකොට ඒ ගණිතය කරන්න පුළුවන්. ඊට පස්සේ තව ගත්තාම හිස්ටරි තියෙනවා. ඊට පස්සේ මට මතක විදියට හිස්ටරි තියෙනවා. ඊට පස්සේ ජෝග්‍රෆි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ පොලිටිකල් සයන්ස් තිබ්බා. හරි. ඔන්න ඔය කියන විෂයන් කීපයක් තියෙන ඔය බකට් සබ්ජෙක්ට් වලින් එක සබ්ජෙක්ට් එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. දැන් ගොඩක් අය මේ ICT කියන එක තෝරගන්නවා. හරි. සමහර ඉස්කෝල වල ස්ටැට් තියෙන නිසා ස්ටැට් සමහර අය තෝරගන්නවා. හරි. එතකොට අපි හිතමුකෝ මේ ICT තෝරගත්තා කියලා. එහෙම වුණොත් ඒ ළමයාට පුළුවන් දැන් මෙතන තියෙන මම අද කියලා දාන්නම් මෙතන. හරි. මෙතන තියෙන බකට් සබ්ජෙක්ට් වලින් එක බකට් සබ්ජෙක්ට් එකක් ඔන්න තෝරගන්න පුළුවන්. හරි. එතකොට මෙතනින් දෙකයි මෙතනින් තෝරගන්න එකයි ගානේ යාට සබ්ජෙක්ට් තුන ඔන්න ඔය විදිහට තෝරගන්න පුළුවන් ළමයි. හරි. එතකොට ඔයාලට මතක තියාගන්න ප්‍රධාන විෂයන් තුන මේ තුන මේ විෂයන් තුන තෝරගෙන තියෙනවා නම් ඔයාලට කොමර්ස් කරපු ළමයිට කරන්න තියෙන ඕනම උපාධියක් ඕනම කැම්පස් එක ඕනම උපාධියක් හදාරන්න පුළුවන්. මෙන්න මේ විෂයන් තුන ඔයාලා කරනවා නම්. හරි. මේ විෂයන් තුනෙන් අපි තුමුක accounting නැතෑරියා කියලා මේ විෂයන් තුනෙන් accounting නැතෑරලා මේ දෙක තෝරගෙන අපි තුමුක ICT කරා කියලා ICT මෙන්න මේ විෂයන් තුන කරා කියලා. එහෙම වුණොත් ළමයි ඔයාලට ගණකාධිකරණ උපාධියක් හදාරන්න බෑ. හරි. accounting කියන විෂය කරන්නේ නැතුව අනිත් විෂයන් ටික තෝරගෙන කරොත් එහෙම ඔයාලට ගණකාධිකරණ උපාධියක් හදාරන්න බෑ. හරි. සමහර උපාධි පාඨමාලා හදාරන්න හරි සමහර උපාධි පාඨමාලා හදාරන්න නම් ඔයාලට මේ accounting කරන්නම වෙනවා. හරි. ඒ නිසා තමයි ළමයි මේ කොමර්ස් කරන ළමයි ගොඩාක් accounting කරන්නේ. සාමාන්‍යයෙන් 95කට වැඩි ප්‍රමාණයක් accounting කියන විෂය තෝරගන්නවා. හරි. අර තෝරගන්න නැති ළමයි 14යි ඉන්නේ. නැති තරම් සමහර අවුරුදු වල. හරි. ඒ නිසා මේ කියන විෂය ගොඩක් අය තෝරගන්න. ඒකයි දැන් ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මේක අනිවාර්ය විෂයක් කියලා. එහෙම එකක් නෑ හැබැයි හරි. ඔයාලට රජයේ විශ්වවිද්‍යාලවල තියෙන ඕනම උපාධි පාඨමාලාවක් හදාරන්න පුළුවන්. මෙන්න මේ කියන විෂයන් තුන ඔයාලා තෝරගෙන කරලා තිබ්බොත් ඒක තමයි ඔගේ තියෙන ප්‍රධානම වාසිය. හරි. එහෙම නැත්නම් ඔයාලට අනිත් ඒ කියන්නේ බකට් සබ්ජෙක්ට් එකක් තෝරගන්න ඕන නම් කාට හරි මේ ICT තෝරගන්න. හරි. මෙතනින් BS හරි ඉකොන් හරි කියන සබ්ජෙක්ට් එක ඇතෑරලා ICT තෝරගන්න පුළුවන්. හැබැයි ICT අමාරුයි මේ සබ්ජෙක්ට් දෙකට වඩා ICT අමාරුයි. හරි. හැබැයි අමාරු වුණාට දැන් ICT කරපු ළමයිගේ ළමයි Z එක වැඩි වෙනවා සමහර අවුරුදු වල. ඒ Z එක වැඩි වෙන්න හේතුව ICT අමාරුයි. ICT අමාරු නිසා ගොඩක් ළමයි ෆේල් වෙනවා. රිසර්ච් අඩුයි ගොඩක් අයගේ. එතකොට ICT කොහොම හරි ළමයි ඒකක් දාගත්තොත් ඒ ළමයාගේ Z එක ඉබේම වැඩි වෙනවා. ඇයි ගොඩක් අය ෆේල් වෙනවනේ. ඒ නිසා මේ සබ්ජෙක්ට් එකේ Z එක ගොඩක් වැඩි වෙනවා අර ගොඩක් අය ෆේල් වෙන නිසා. හරි. නැතුව මේ සබ්ජෙක්ට් එකේ Z එක වැඩිවීමක් නෙමෙයි හරි හැම සබ්ජෙක්ට් එකකටම සමානව තමයි Z එක තියෙන්නේ. මේකේ ගොඩක් ෆේල් වෙන නිසා මේ සබ්ජෙක්ට් එකේ වැලියු එක කියන්නේ Z එක වැඩිවීමක් වෙනවා ඉබේම වෙන දෙයක් ඒක. හරි. නැතුව මේ නිකන් මේක වැඩිවීමක් වෙනව නෙමෙයි. මේක ඉබේම වෙන දෙයක්. මේකේ ෆේල් වෙන ප්‍රතිශතය වැඩි නිසා. හරි. ඒ නිසා ළමයි ඔයාලා ICT කරනවා නම් ඒක අර මුලින් ඉඳලම හරියටම අල්ල ගන්න බලාගෙන කරන්න. හරි ICT කරනවා නම් මුලින් ඉඳලම හරියටම අල්ල ගන්න බලාගෙන තමයි ICT කරන්න ඕනේ. හරි. හැබැයි ICT කරනවා නම් වඩා හොඳයි වර්තමාන ලෝකයට. ඒ කියන්නේ ළමයි වර්තමාන ලෝකේ තාක්ෂණයත් එක්කනේ යන්නේ. ඒ නිසා ICT කරනවා නම් වඩා හොඳයි. හරි. මම හිතනවා දැන් ඔයාලා ගොඩාක් අය මෙන්න මේ කියන විෂයන් තුන තමයි ඔයාලා තෝරගෙන ඇත්තේ. හරි. ඒතර මේ කියන විෂයන් තුන තෝරගෙන ඉන්නවා නම් කිසි ගැටලුවක් නැහැ. හරියට මහන්සිලා වැඩේ කරගත්තොත් මේ විෂයන් තුනත් ගොඩ දා ගන්න පුළුවන්. හොඳ ඒ තුනක් අරගෙන ඔයාලා කැමති ඕනම කැම්පස් එකකට යන්න පුළුවන්. හරි. මම ඊට පස්සේ කතා කරනවා මේ අපිට තියෙන සබ්ජෙක්ට් එක හරි accounting සබ්ජෙක්ට් එකනේ. හරි මම ඔයාලට කියන්නම් පන්තියේ කොහොමද වැඩේ වෙන්නේ කියන එක. මම දැන් මෙතන ඉඳලා කතා කරන්නේ මෙන්න මේ විෂය ගැන. හරි. accounting කියන විෂය ගැන. හරි. මම ඔයාලට කියන්නම් මෙතන ඉඳලා කොහොමද පන්තියේ වැඩේ වෙන්නේ කියන එක. ළමයි ඔයාලගේ accounting කියන සබ්ජෙක්ට් එක ගත්තාම හරි. accounting කියන සබ්ජෙක්ට් එක ගත්තාම ඔයාලට තියෙනවා ශ්‍රේණි දෙකක්. එකක් තමයි 12 ශ්‍රේණිය තියෙනවා. හරි. ඔන්න 12 ශ්‍රේණිය තියෙනවා. ඊළඟට ඔයාලට 13 ශ්‍රේණිය තියෙනවා. හරි. ඔන්න ශ්‍රේණි දෙක. ඔයාලා ශ්‍රේණි දෙකක ඉගෙන ගන්නවා 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය කියලා ශ්‍රේණි දෙකක ඉගෙන ගන්නවා. හරි. ඔයාලට ළමයි A level accounting වල ඉගෙන ගන්න තියෙනවා සම්පූර්ණයෙන්ම පාඩම් ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම පාඩම් 16ක් ඔයාලට A level
accounting වල ඉගෙන ගන්න තියෙනවා. පාඩම් 16ක් ඔයාලට A level accounting වල ඉගෙන ගන්න තියෙනවා. හරි. එතකොට මේ පාඩම් 16න් පාඩම් 10ක් ඔයාලට තියෙන්නේ. පාඩම් 16 ගත්තාම මේ පාඩම් 10ක් ඔයාලට තියෙන්නේ 12 වසරට. 12 වසරට පාඩම් 10ක් තියෙනවා. ඊට පස්සේ 13 වසරට පාඩම් 6ක් තියෙනවා. හරි. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් එහෙනම් 12 වසරේ වැඩ වැඩි 13 වසරේ වැඩ අඩුයිනි කියලා. එහෙම නෑ. මේ පාඩම් 6 ටිකක් ලොකු පාඩම් 6ක් තියෙන්නේ. හරි. මේකේ සමහර ලොකු පාඩමුත් තියෙනවා පොඩි පාඩමුත් තියෙනවා. ඒ නිසා තමයි මේකට 10ක් දාලා මේකට 6ක් දාලා තියෙන්නේ. හරි. හැබැයි ඔය පාඩම් 6 ඉවර කරන්න උනත් පාඩම් 10 ඉවර කරන්න උනත් යන කාලය සමානව වගේ තමයි යන්නේ. හරි. ඒ නිසා ඔන්න ඔය විදිහේ තමයි ඔයාලගේ පාඩම් ටික බෙදලා තියෙන්නේ. 12 වසරට පාඩම් 10කුත් ඊළඟට 13 වසරට පාඩම් 6කුත් ගන්න තමයි ඔයාලගේ පාඩම් ටික බෙදලා තියෙන්නේ. පාඩම් 16ක් ඔයාලගේ තියෙනවා. හරි. ඊළඟට ඔයාලට ඉකෝන් වල ගත්තොත් ඉකෝන් වල පාඩම් 12ක් තියෙන. ඒක ඔයාලට එතනදී පැහැදිලි කිරීම කරයි. ඉකෝන් කරන ගුරුවරයෙක්. හරි. BS වල ඔයාලට පාඩම් 18ක් තියෙනවා. හරි. එතකොට accounting කියන subject එකේ ළමයි පාඩම් ඔයාලට 16ක් ඉගෙන ගන්න තියෙනවා. මේ පාඩම් 16 ගත්තාම මේ පාඩම් 16න් ඔයාලට theory පාඩම් දෙකයි තියෙන්නේ. හරි. සම්පූර්ණයෙන්ම theory තියෙන පාඩම් දෙකයි. ඒ කියන්නේ එක ගානක්වත් හදන්න නැතුව එක ගානක්වත් හදන්න නැතුව theory විතරක් ඉගෙන ගන්න තියෙන පාඩම් දෙකයි තියෙන්නේ. හරි. පළවෙනි පාඩම සහ පස්වෙනි පාඩම. හරි. පළවෙනි එකයි පස්වෙනි එකයි 12 වසර ඉගෙන ගන්න තියෙන්නේ. ඊතුරු පාඩම් ඔක්කොම ගණනුත් තියෙනවා theoryත් තියෙනවා. හරි. ඊට පස්සේ ළමයි ඔයාලගේ A level accounting paper එක හදන විදිය කියලා දෙන්නම්. හරි. එතකොට මතක තියාගන්න මෙතන ඔයාලට තියෙන පාඩම් 16න් පාඩම් දෙකක් theory තියෙනවා. ඊට පස්සේ ඉතුරු පාඩම් 14 ගණන් සහ theory කොටස් තමයි තියෙන්නේ. ගණන් හදන්න තියෙනවා ඉතුරු පාඩම් 14ෙම. හරි. ඔන්න මතක තියාගන්න. ඔන්න A level accounting paper එක හදන විදිය. හරි. මේකත් මම කියලා දීලාම යන්නම්. ඊට පස්සේ අපිට ඊළඟ දවසේ පාඩම් ටික කරගෙන යන්න තියෙන්නේ. හරි. ඔන්න බලාගන්න A level accounting paper එක හැදෙන විදිය. ළමයි A level accounting paper එක ගත්තාම ඔයාලට ඕන නම් ලියා ගන්න. මොකද ඔයාලා A level commerce කරනවා නම් මේක දැනගෙන ඉන්න එක හොඳයි. හරි. මොකක් හරි කොලයක් හරි පොතක් හරි අරගෙන ඕන නම් ලියා ගන්න. හරි. ඔන්න A level accounting ප්‍රශ්න පත්‍රය ගත්තාම ප්‍රශ්න පත්‍රය ළමයි A level accounting ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකින් සමන්විතයි. එක කොටස සහ දෙක කොටස කියලා. එක කොටස ඊළඟට දෙක කොටස කියලා. අපි ඔන්න එක කොටස ගැන මුලින්ම කතා කරලෙමු. හරි. ළමයි ඔයාලට එක කොටසේ තියෙනවා ප්‍රශ්න 50ක්. එක කොටසේ ප්‍රශ්න 50ක් තියෙනවා. ඔන්න එක කොටසේ තියෙනවා ප්‍රශ්න 50ක්. හරි. ප්‍රශ්න 50ක් තියෙනවා එක කොටසේ. මේකට ඔයාලට දෙන කාලය ගත්තාම මේ ප්‍රශ්න 50ට දෙන කාලය පැය 2යි. ඔන්න පැය 2යි දෙන්නේ. පැය 2යි කියලා කියන්නේ ඔයාලා දන්නවා මිනිත්තු 120ක් තමයි පැය 2ක් කියලා කියන්නේ. පැය 2යි දෙන්නේ. හරි. මේ ප්‍රශ්න 50 හැදෙන්නේ මෙන්න මෙහෙමයි ළමයි. හරි. ඔන්න ප්‍රශ්න 50 හැදෙන විදිහ මම දැන් කියන්නේ. පළවෙනි ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්නාංක 30ට යනකම් පළවෙනි ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්නාංක 30ට යනකම් ඔයාලට තියෙන්නේ MCQ ප්‍රශ්න තියෙන්නේ. හරි. MCQ ප්‍රශ්න තියෙන්නේ. ඔන්න MCQ ප්‍රශ්න තියෙනවා. මේ MCQ ප්‍රශ්නේ උත්තර එක ඒ කියන්නේ එක ප්‍රශ්නයකට ඔයාලට උත්තර දීලා තියෙනවා 5ක්. හරි. දැන් ඔයාලා දන්නවා O level වල නම් උත්තර 4ක්නේ දීලා තිබ්බේ නේ. O level වල MCQ ප්‍රශ්නයකට උත්තර 4යි දීලා තිබ්බේ. හැබැයි A level වල ඔයාලා ගැන හිතලා තව උත්තරයක් වැඩි කරලා තියෙනවා. හරි. ඒතර උත්තර 5ක් දීලා තියෙනවා. පහම හරි නෑ. එක උත්තරයයි හරි. හැබැයි උත්තර 5ක් තියෙනවා. හරි. ඔන්න MCQ ප්‍රශ්න. එතකොට මෙතන ප්‍රශ්න 30ක් තියෙනවානේ. හරි. ඔන්න ප්‍රශ්න 30ක් තියෙනවා. ඒ ප්‍රශ්න 30ට ඔන්න උත්තර 5 ගන්න. ඒ කියන්නේ මේ ප්‍රශ්න 30ම MCQ ප්‍රශ්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක 31 ඉඳලා ප්‍රශ්නාංක 50 දක්වා මෙතන තියෙන්නේ නිශ්චිත පිළිතුරු සපයන්න තමයි තියෙන්නේ. නිශ්චිත පිළිතුරු සපයන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට නිශ්චිත පිළිතුරු සපයන්න තමයි තියෙන්නේ. හරි. ඒ කියන්නේ ළමයි මෙතන තියෙනවා තියරි ප්‍රශ්න අහනවා. හරි. ඒවට අදාළ උත්තරේ ඔයාලා ලියන්න ඕනේ. උත්තර දීලා නැහැ. හරි. ඔයාලා පාඩම් කරලා එතන උත්තරේ ලියන්නයි තියෙන්නේ.
මෙතන ළමයි ලොකුවට උත්තර ලියන්න නැහැ. වචනින් දෙකෙන් උත්තර ලියන්න තියෙන්නේ. හරි. එහෙම නැත්නම් මෙතන අහන ප්‍රශ්නවල ඔයාලට ගණන් හදන්න තියෙනවා. හරි. ගණන් හදලා උත්තරේ දාන්න තියෙනවා. හරි. අන්න ඔය වගේ තියරි ප්‍රශ්න 20ක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ නිශ්චිත උත්තර ලියන්න 20ක් ප්‍රශ්න 20ක් තමයි මෙතන තියෙන්නේ. ඒක තියරි වෙන්නත් පුළුවන්. ගණන් හදලා උත්තරේ දාන්න තියනවා වෙන්නත් පුළුවන්. හරි. මේ ප්‍රශ්න 30 ඇතුළෙත් තියරි ප්‍රශ්නක් තියෙනවා. හරි. මෙතන පළවෙනි ප්‍රශ්න 30ක් අහනවනේ MCQ. එතනත් තියරි ප්‍රශ්නත් අහනවා. ගණන් හදන්න තියෙන ප්‍රශ්නත් තියෙනවා. එතකොලම ඔයාලගේ තියරි ප්‍රශ්න අහන්නේ මේ පළවෙනි කොටස ඇතුළේ විතරයි. හරි. දෙවෙනි කොටසේ තියරි ප්‍රශ්න අහන්නේ නැහැ. හරි. දෙවෙනි කොටසේ කොහොමද හැදෙන්නේ කියලා කියන්න. ඔන්න පළවෙනි කොටසේ ගත්තාම හරි. ඔන්න පළවෙනි කොටසේ ගත්තාම ඔන්න ඔය විදිහ තමයි ඔයාලගේ පළවෙනි කොටසේ පේපර් එක හැදෙන්නේ. එතකොට ළමයි පළවෙනි කොටසේ ප්‍රශ්න 50ක් තියෙනවනේ මෙතන. හරි. ඔන්න පළවෙනි කොටසේ ප්‍රශ්න 50යිනේ. මේ එක ප්‍රශ්නයකට ඔයාලට හම්බ වෙනවා ලකුණු 4ක්. එක ප්‍රශ්නයකට ලකුණු 4ක් හම්බ වෙනවා. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 4 ගානේ සම්පූර්ණයෙන් ලකුණු 200ක් ඔන්න පළවෙනි කොටසෙන් හම්බ වෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 4 ගානේ ලකුණු 200ක් පළවෙනි කොටසෙන් හම්බ වෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා දෙවෙනි කොටස හැදෙන විදිය බලන්න. ඔන්න දෙවෙනි කොටස ළමයි පළවෙනි කොටසට ගත්තාම කාලය තියෙන්නේ පැය 2යිනේ. හරි. එතකොට පැය 2කට ඔයාලා ප්‍රශ්න 50කට උත්තර ලියන්න ඕනේ. හරි. පැය දෙකක් කියලා කියන්නේ සාමාන්‍ය මිනිත්තු 120යිනේ. හරි. එතකොට මිනිත්තු 120 අපි 50න් සාමාන්‍යයෙන් බෙදුවොත් එහෙම ඔයාලට එක ප්‍රශ්නයකට ලියන්න මිනිත්තු 2යි තප්පර 20ක් වගේ ප්‍රමාණයක් ඔයාලට එනවා මේක හරියට බෙදලා ගත්තාම. හරි. මිනිත්තු 2යි තප්පර 20ක් වගේ ප්‍රමාණයක් තමයි ඔයාලට එක ප්‍රශ්නයකට උත්තර ලියන්න වෙලාව වෙන්නේ. හරි. ඒ නිසා මේක පළවෙනි කොටසට ළමයි සාමාන්‍යයෙන් මේ දීලා තියෙන වෙලාව සාමාන්‍යයෙන් ඇති. හරි. සමහර අයට නම් ඉතින් මදි වෙනවා. එයාලගේ ස්පීඩ් එක මදි වෙනකොට මදි වෙනවා. හරි. ඒ කියන්නේ ඔයාලට ගණන් හදන වේගය එහෙම වැඩි කරගන්න වෙනවා මේ පැය දෙකට උත්තර ලියන්න. හරි. ඒ නිසා ගොඩක් දුරට ළමයි මේකට තියෙන පැය දෙක නම් ඇති. හරි. ඕකට තියෙන පැය දෙක නම් ඇති. ඊළඟට දෙවෙනි කොටසට ගියපුවාම දෙවෙනි කොටසේ ඔයාලට ළමයි කාලය දෙන්නේ පැය 3යි. හරි. මේ දෙවෙනි කොටසට කාලය දෙන්නේ පැය 3යි ඈ. පැය 3යි දෙන්නේ. පැය 3යි කියලා කියන්නේ මිනිත්තු 180ක්. හරි. ඔන්න පැය 3ක් දෙනවා. මේකේ ළමයි දෙවෙනි කොටසේ තියෙනවා ප්‍රශ්න 6ක්. දෙවෙනි කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා ලොකු ප්‍රශ්න 6ක්. 2 3 4 5 6. ඔන්න ප්‍රශ්න 6ක් තියෙනවා. හරි. ඒවා ලොකු ප්‍රශ්න 6ක් තියෙන්නේ. දෙවෙනි කොටසේ ඔන්න ප්‍රශ්න 6යි. ළමයි පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 40ක් දෙනවා. 40ක්. දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 40ක් දෙනවා. ලකුණු 40යි. තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු 40යි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නෙට ලකුණු 40යි. පස්වෙනි ප්‍රශ්නෙට ලකුණු 40යි. හයවෙනි ප්‍රශ්නෙටත් ලකුණු 40යි. හරිද? හැබැයි ඔයාලට ප්‍රශ්න 6ම උත්තර ලියන්න ඕනේ නැහැ. හරි? ඔන්න ප්‍රශ්න 6ම උත්තර ලියවීමේ අවශ්‍යතාවයක් නැහැ. මේකේ ප්‍රශ්න 6ම ඔයාලා ලියන්න ඕනේ නැහැ. හරි? ඔයාලට මේකේ ළමයි මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ සහ දෙවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. පළවෙනි ප්‍රශ්නේයි දෙවෙනි ප්‍රශ්නේයි අනිවාර්යයි. හරි? 1යි 2යි අනිවාර්යයෙන්ම උත්තර ලියන්න ඕනේ. මේ දෙක අනිවාර්යයි. අනිවාර්ය ප්‍රශ්න. මේ දෙක ඇවිල්ලා අනිවාර්ය ප්‍රශ්න. මේ වෙයිලා අනිවාර්ය ප්‍රශ්න. ඒ කියන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි ඔයාලා අනිවාර්යයෙන්ම උත්තර ලියන්න ඕනේ. ඔයාලා දන්නවා දැන් A level accounting paper එකේ පළවෙනි අහලා තියෙනවා නම් ඔයාලා අහලා තියෙනවා නම් සමහරට අහලා ඇති. ඔයාලා අහලා තියෙනවා නම් දන්නවා පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ සමාගම් ගාන. හරි? ඒක ඔයාලා 13 වසරේ ඉගෙන ගන්න පාඩමක්. හරි? සමාගම් ගාන තමයි පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඔයාලගේ හැදෙන්නේ කළමනාකරණ ගිණුම්කරණය කියලා කොටසක් අපි ඉගෙන ගන්නවා. ඒකත් 13 වසරේදී තමයි ඉගෙන ගන්නෙ. ඒ නිසා පළවෙනි ප්‍රශ්නෙටයි දෙවෙනි ප්‍රශ්නෙටයි ඔයාලට උත්තර ලියන්න 13 වසර දැනුම තියෙන්න ඕනේ. 12 වසර ඉගෙන ගන්න ඒ වගේ මේ ප්‍රශ්න දෙකට උත්තර ලියන්න බෑ ඔයාලට. හරි? එතකොට මේ ප්‍රශ්න දෙකම හැදෙන්නේ 13 වසරෙන් තමයි ওই දෙකම හැදෙන්නේ. හරි? හැබැයි මේ ප්‍රශ්න දෙකම අනිවාර්ය ප්‍රශ්න දෙකක්. අතාරින්න බෑ. මේ දෙක අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ඊට පස්සේ තව මෙතන ප්‍රශ්න 4ක් තියෙනවානේ. අන්න මේ ප්‍රශ්න 4න් ළමයි ප්‍රශ්න 4න් ඔයාලා තෝරගන්න ඕන 3ක්. ප්‍රශ්න 4න් 3ක් ඔයාලා තෝරගන්න ඕනේ. ප්‍රශ්න 4න් 3ක් ඔයාලා තෝරගන්න තියෙනවා. හරි? මෙතන ප්‍රශ්න 4ක් තියෙනවා. මේ ප්‍රශ්න 4න් ඔයාලා 3ක් තෝරගන්න ඕනේ. එතකොට මෙතන තෝරගන්න ප්‍රශ්න 3යි. මෙතන අනිවාර්ය ප්‍රශ්න 2යි.
ප්‍රශ්න ඔක්කොම පහක් ඔයාලා උත්තර ලියන්න තියෙනවා. තෝරගන්න ප්‍රශ්න දෙකයි. අනිවාර්ය ප්‍රශ්න දෙකයි. තෝරගත්තු ප්‍රශ්න තුනක් තිබ්බා. එතකොට මෙතනින් දෙකයි මේ පහයි මේ තුනයි සම්පූර්ණයෙන් ඔයාලා ප්‍රශ්න පහකට උත්තර ලියනවා. එක ප්‍රශ්නයකට ලකුණු 40 ගානේ එක ප්‍රශ්නයකට ලකුණු 40 ගානේ එතනත් ඔයාලට දෙවෙනි කොටසෙත් ලකුණු 200ක් හම්බ වෙනවා. ඔන්න දෙවෙනි කොටසෙත් 200ක් හම්බ වෙනවා. හරි. ඊට පස්සේ පළවෙනි කොටසේ 200යි දෙවෙනි කොටසේ 200යි එකතු කරලා සම්පූර්ණයෙන්ම 400කට ගන්නවා ලකුණු. ඊළඟට මේ ගන්න 400 නැවත 4ෙන් බෙදලා ඔයාලගේ ලකුණු 100ෙන් කීයද කියලා ගන්නවා. හරි? 4ෙන් බෙදලා 100ෙන් කීයද කියලා ගන්නවා. අන්න ඊට පස්සේ තමයි ඔයාලගේ පාස් එක හැදෙන්නේ. හරි? Aද Bද Cද Wද කියන එක හැදෙන්නේ ලකුණු 100ෙන් කීයද කියලා අරගෙන තමයි අන්තිමේටම හදන්නේ. හරි? 400ෙන් දීලා ඒක 4ෙන් බෙදනවා. නැතුව 400ෙන් 75ක් ගන්න එහෙම නෙමෙයි යෝනේ A එකක් ගන්න. හරි? 100ෙන් 75ක් ගන්න යෝනේ. ඒ කියන්නේ ඔයාලා 400ෙන් ලකුණු 300ක් ගන්න වෙනවා. 75ක් ගන්න නම්. හරි? ඒ නිසා මතක තියාගන්න ඊ타ත්ම තරඟකාරී වැඩක්. ඊ타ත්ම අභියෝගයක් තියෙන්නේ. හරි? හැබැයි හරියට වැඩේ මහන්සියලා කරොත් එම මේකට ඒකක් ගන්න එක එච්චර දෙයක් නෙමෙයි. විෂයන් තුනට මේ තුනක් ගන්න එක එච්චර දෙයක් නෙමෙයි ළමයි. හරි? මුලින් ඉඳලම මහන්සියලා වැඩේ කරන්නයි තියෙන්නේ. එතකොට අන්තිමේටම යනකොට ඔයාලට ඒ තුන මොකක්ද කියලා හිතේ ළමයි. හරි? ඇත්තටම කිව්වොත් ඔයාලා A level වලදී ළමයි ගන්න අමාරුම W. හරි? A level වලදී ගන්න අමාරුම W. මොකද විෂයන් තුනයිනේ තියෙන්නේ. හරි? A level වලදී W ගන්නවා කියලා කියන්නේ ඌ ළමයි කතා කරන්න දෙන ඌ හුද්දම කාලකන්ණියෙක් ආයේ. වැඩ කරලම නැහැ. පොතක් නිකන් වැස්සටවත් අල්ලපු නැති එකෙක් තමයි W ගත්තොත් එහෙම. හරි? ඒ නිසා A level වලදී ළමයි ඒ තුනක් ගන්න එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. මහන්සි වෙන්න වැඩ කරන්න. එච්චරයි. හරි? අන්න ඒ තුනක් ගන්න එක ඔයාලට මහ ලොකු වැඩක් නෙමෙයි. එතකොට මෙන්න මෙතන ළමයි මෙතන මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට. මෙතන පැය 3යිනේ ඔයාලට දීලා තියෙන්නේ. හරි? බලන්න පැය 3යි කියන්නේ මිනිත්තු 180යි. හරිද? ඔන්න පැය 3යි කියලා කියන්නේ මිනිත්තු 180යි. මිනිත්තු 180ට ඒ කියන්නේ විනාඩි 180ට ඔයාලා ප්‍රශ්න පහකට උත්තර ලියන්න ඕනේ. හරි? මෙතන එනවා මිනිත්තු 180ක්. මිනිත්තු 180ට ප්‍රශ්න පහකට උත්තර ලියන්න ඕනේ. පහකට. බලන්න එක ප්‍රශ්නයකට උත්තර ලියන්න ඔයාලට විනාඩි කීයද තියෙන්නේ කියලා. එක ප්‍රශ්නයකට. මේවා තියෙන තඩි ගණන් ඈ. හරි? තඩි ගණන් තියෙන්නේ හදන්න. මේ ගාන හදන්න සමාගම් ගාන හදන්න ඔයාලගේ CR පොතක් ගත්තොත් එහෙම මේ CR පොතක පිටු 4ක් විතර යනවා. එක ගානක් හදන්න. ඒ ගාන හදන්න. එක ප්‍රශ්නයක්. හරි? මේක පහෙන් බෙදලා බලන්න විනාඩි කීයක් දෙන්නේ කියලා එකකට. මම උත්තරේ දන්නවා. ඔයාලට එන ගාන කීයක්? මේක පහෙන් බෙදලා බලන්න එක ප්‍රශ්නයකට උත්තර ලියන්න ඔයාලට මිනිත්තු කීයක් දෙන්නේ කියලා. කීයක් එනවද මිනිත්තු? කීයද? ඔච්චර වෙලා යනවද බෙදන්න? මිනිත්තු බලන්න ඔයාලට මෙන්න මේ ගාන ආවද කියලා. ඔව් 36යි. විනාඩි 36ක් යනවා. හරි? එක ප්‍රශ්නයකට උත්තර ලියන්න විනාඩි 36ක් යනවා ළමයි. හරි? මේ සමාගම් ගාන හදන්න සමහර ළමයිට පැය දෙකකට වැඩිය යනවා. සමහර අයට සමාගම් ගාන හදන්න පැය දෙකක් විතර යනවා. හරි? ඕනනම් ඔයාලගේ A level කරපු කාගේ හරි දැන් මේ අවුරුද්දේ A level ලියන්න ඉන්න ළමයෙක් ඉන්නවනම් අහලා බලන්න. සමාගම් පාඩම ඉවරයි නම්. හරි? සාමාන්‍ය සමාගම් ගානක් හදන්න කොච්චර වෙලාවක් යනවද කියලා? අපිට පන්තියේ පළවෙනි ගාන හදනකොට ළමයි එක ගානක් හදන්න සාමාන්‍යයෙන් පැය දෙකක් තුනක් විතර යයි. පළවෙනි ගාන හදන්න සාමාන්‍යයෙන් පැය 3ක් විතර යයි. එක ගානක් හදන්න. මේ ගාන හදන්න. හරි? ඒ නිසා ළමයි අපිට ගැටලුවක් එනවා මෙන්න මේ දෙවෙනි කොටසේ උත්තර ලියනකොට මේ පැය 3 සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. හරි? ප්‍රශ්නයක් තිබ්බට ඔයාලට මේ පැය 3 වැඩි කරන්නේ නැහැ කවුරුත් හරි? පැය 3 ඔයාලට දීලා තියෙන්නේ මේ ගණන් පහ හදන්න. හරි? හැබැයි අපිට අභියෝගයක් තියෙනවා ළමයි මේ පැය 3ට ගණන් පහ හදන්න අභියෝගයක් තියෙනවා. සමහර ළමයි මේ පැය 3ට ගණන් පහ සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරනවා. හරි? දැන් මගේ මේ අවුරුද්දේ විභාගෙ ලියපු ළමයි හිටියා. හරි? හැබැයි එයාලට ඒ තියෙන්නේ හරි? මේ අවුරුද්දේ විභාගෙ ලියපු ළමයි හිටිය දැන් එයාලා හම්බ වෙන්නත් වෙනවා ඔය. ඒ ළමයි කියනවා සර් අපි නම් ගණන් ටික හැදුවා වෙලාව ඉතුරුත් වුණා. හරි? සමහර අයට අභියෝගයක් තියෙනවා ළමයි වෙලාව මදි වෙනවා. සමහර අය හරියට කියන විදියට හරියට වැඩේ කරොත් වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. හරි?
ඒ නිසා ළමයි මතක තියාගන්න මේ පැය 3ට ගණන් හදන්න නම් ඔයාලගේ ස්පීඩ් එක හැදෙන්න ඕනේ. ඔයාලගේ වේගය හැදෙන්න ඕනේ. හරි? ඒ නිසා වේගය හදාගන්න නම් ඔයාලා ගණන් හදලා හුරු වෙන්න ඕනේ. ගණන් හදලා පුරුදු වුණාට පස්සේ තමයි ඔයාලගේ වේගය හදාගන්න පුළුවන්. හරි? නැත්නම් ළමයි ඔයාලා නිදාගත්තා කියලා ඔයාලගේ ස්පීඩ් එක හැදෙන්නේ නැහැ. ඔයාලා ගණන් හදලා අත හුරු කරන්න ඕනේ. ඔයාලගේ ඔළුව හුරු කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට ස්පීඩ් ගණන් හදන්න පුළුවන් වෙන්නේ. හරි? ඒ නිසා ගණන් හදන්න හැමදාම ගණන් හදන්න ඕනේ. දැන් අපි ඉස්සරහට ගණන් හදන්න පටන් ගත්තට පස්සේ ආයෙ මුකුත් නැහැ ඩේලි හැමදාම ගණන් හදන්න ඕනේ ළමයි. එතකොට තමයි ඔයාලගේ ස්පීඩ් එක හැදෙන්නේ. හරි? මම කිව්වේ ඔයාලට පාඩම් 16ක් තියෙනවා 16න් ඔයාලට 2යි තියරි පාඩම් තියෙන්නේ. ඊටු පාඩම් 14ම තියෙන්නේ ගණන් හදන්නනේ. හරි? එතකොට ඔය ගණන් හදන්න තියෙන පාඩම් 14න් තමයි මේ ප්‍රශ්න 6 හැදෙන්නේ. තියරි එක ප්‍රශ්නයක්වත් නැහැ. හරි? මේ දෙවනි කොටස ඇතුලේ තියරි එකක්වත් නැහැ ළමයි. ඔක්කොම ගණන් හදන්න තියෙන්නේ. ප්‍රශ්න 6ම ගණන් හදන්න තියෙන්නේ. හරි? ඒ නිසා ආයෙ මුකුත් නැහැ. පේපර් එක දීපු වෙලාවෙ ඉඳලා ඔළුව නමාගත්ත ගණන් ටික හදාගෙන ගියා. පැය 3 ඉවර වෙනකන් ඔළුව උස්සන්නවත් වෙලාවක් නැහැ ඔයාලට. ඔළුව උස්සනවා නම් උස්සන්නේ ගණන් 5ම හදලා ඉවර කරලා. හරි? ඒ තරම් ඔයාලට ස්පීඩ් එක ඔයාලගේ අනිවාර්යෙන් හැදෙන්න ඕනේ. ස්පීඩ් එක හැදුනොත් ළමයි වෙලාව ඉතුරු කරගන්නත් පුළුවන් මේ පැය 3. ඒ නිසා අංක 1 ඔයාලා A level accounting කරනවා නම් අනිවාර්යෙන්ම ස්පීඩ් එක හැදෙන්න ඕනේ. හරි? ඊළඟ කාරණාව කටපාඩමින් ගණන් හදන්න තියාගන්න එපා. ගොඩාක් ළමයි කරන වරදක් ගණන් කටපාඩම් කරලා හදනවා. එහෙම වුණොත් කෙලවෙනවා ළමයි. හරි? ඉස්සරහට කියන්නම් ඔයාලා කොහොමද වැඩ කරන්න ඕනි කියන එක. අද චූටි පැහැදිලි කිරීමක් විතරයි කරන්නේ. හරි? ඒ නිසා දැන් ඔයාලා ඇත්තටම තාම ඒ O level ඉවර කරා විතරයිනේ. තාම ඔයාලට මේ O level මානසිකත්වයේ තාම ඉන්නේ. සමහර අයට O level නෙමෙයි සමහර පෙර පාසල් මානසිකත්වයේ ඉන්නවා වෙන්නත් පුළුවන්. හරි? එතකොට මම හිතනවා ඔයාලා දැන් තාම අර O level ලියපු මානසිකත්වයේ තමයි තාම ඉන්නේ. හරි? තාම ඔයාලා A level කරන්න තාම හිතුවා විතරයි. හරි? තාම පටන් ගත්තේ නැහැ. තාම හිතුවා විතරයි. හරි? තව මේ දවස්වල ඔයාලා කරන්නේ මොනවද? මේ දවස්වල ඔයාලා ක්ලාස් එකක් හොයනවා. පන්තියක් හොයනවා මේ දවස්වල. හරි? මොන පන්තිය හොයාගත්තත් ළමයි හොඳට මතක තියාගන්න. ඔයාලගේ අරමුණට යන්න පුළුවන් පන්තියක් ඔයාලා හොයාගන්න. හරි? සිලබස් එක ගානට කවර් කරන්න ඕනේ. සුරංගනා කතා තියාගන්න එපා. හරිද? සිලබස් එක ගානට කවර් කරන්න ඕනේ ළමයි. පාඩම් 16ක් තියෙනවා 16 සම්පූර්ණයෙන් ඉවර කරන්න ඕනේ. හරි? අත ගාලා බෑ. පාඩම් 16 ඉවර කරන්න අත ගාලා බෑ. හරි? ඒ නිසා පාඩම් ටික හරියට කරන්නත් ඕනේ. ප්‍රශ්න පත්‍ර කරන්නත් ඕනේ. ප්‍රශ්න පත්‍ර නම් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා ළමයි. හරි? ඊට පස්සේ ඔයාලගේ ස්පීඩ් එක හදන්න ඕනේ. හරි? අනිත් එක ළමයි ගණන් හදනකොට අර නිකන් අර 2.50 ගණන් හදලා හරියන්නේ නැහැ. හරි? මොකද ඔයාලගේ A level පේපර් එක හදන්නේ ප්‍රොෆෙසර් කෙනෙක්නේ හදන්නේ. එතකොට එයාගේ මට්ටමට අපි ගණන් හදන්න ඕනේ. හරි? ඔයාලගේ A level පේපර් එක අපේ කැම්පස් එක ඇතුලේ තමයි හැදෙන්නේ. හරි? ඒ නිසා ළමයි කැම්පස් එකක් ඇතුලේ පේපර් එක හැදෙන්නේ ප්‍රොෆෙසර් කෙනෙක් හදන්නේ. හරි? ගොඩක් දුරට සමන්ති මිස් තමයි ඔයාලගේ A level පේපර් එක හදන්නේ. වෙනස් වෙන්න පුළුවන් ඔයාලට ඔයාලා ගෙනකොට වෙනස් වෙන්න පුළුවන්. වෙන සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි හදන්න පුළුවන්. හරි? ඉස්කෝලේ ගුරුවරයෙක් නෙමෙයි ඔයාලගේ A level accounting paper එක හදන්නේ. කැම්පස් එක ලෙක්චර් කෙනෙක් කියලා හිතා ගන්නකො. එයා තමයි හදන්නේ. හරි? කවදාවත් ඉස්කෝලේ ගුරුවරයෙක්ට හදන්න දෙන්නේ නැත. හරි? ඒ නිසා මෙන්න මේ පැය 3ට මේ ගණන් පහ හදන එකේ අභියෝගය ජය ගන්න නම් අනිවාර්යයෙන්ම ගණන් හදලා ඔයාලගේ ස්පීඩ් එක ඔයාලා හදා ගන්න ඕනේ. හරි? ස්පීඩ් එක හදා ගන්න බැරි නම් ඔයාලට ගණන් හදන්න බැරි වෙයි ගණන් පහ පැය 3ට. හරි? ඒ නිසා අනිවාර්යයෙන්ම ගණන් හදලා පුරුදු වෙන්න පුතේ. හරි? ගෙදරට වෙලා දැන් තව ටික දවසක් යනකොට ඔයාලට ගණන් හදන්න පටන් ගන්නවා පාඩම් වල. ඒ පටන් ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම හැමදාම එක ගාණක් හරි අරන් හදන්න. හරි? මුල් දවස්වල නම් ලොකුවට ගණන් හදන්න නැහැ. හැබැයි අන්තිමේටම යනකොට ඔයාලට ගණන් හදන්න ගොඩක් පාඩම් එකතු වෙනවා. හරි? ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ ඔයාලට පාඩම් එකතු වුණාට පස්සේ එක දවසක්වත් නිකන් ඉන්න එපා. හැමදාම ගණන් හදන්න, හැමදාම පාඩම් කරන්න, ෂෝට් නෝට් ගහගන්න. ඔයාලගේ සාමාන්‍යයෙන් බිත්තිය ගත්තාම කාමරේ බිත්ති ටික ගත්තාම වෙන මොනවත් නැහැ. A level වලට අදාළ දේවල් විතරයි ඔයාලගේ කාමරේ බිත්තියේ තියෙන්න ඕනේ. වෙන මොනවත් ඔයාලා තියාගන්න එපා. හරි? සම්පූර්ණයෙන් ඔයාලගේ වටපිටාව, ඒ කියන්නේ ඔයාලා ඉන්න කාමරේ පාව වෙනස් කරගන්න A level කරනවා නම්. කොහොම හරි කැම්පස් යන බලාගෙනම A level කරන්න ළමයි. හරි? බලන්න ඔයාලගේ කවුරු හරි අයියලා අක්කලා කැම්පස් ඉන්න කවුරු හරි ඉන්නවද? අයියලා අක්කලා හරි කවුරු හරි. හරි? එහෙම අයියලා අක්කලා කැම්පස් ඉන්න කවුරු හරි ඉන්නවනම් ඔයාලා දැකලා ඇති අයියලා අක්කලා කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා. හරි? ඉන්නද ළමයි කවුරු හරි? ඔයාලගේ අයියලා අක්කලා කැම්පස් ඉන්න. හරි නෑනේ. හරි පුතේ මම ඔයාලගේ ගෲප් එකට මේ විෂය නිර්දේශය දාන්න කියලා කියන්නම්. හරි මේක ඔයාලා print out එකක් ගන්න අවශ්‍යතාවයක් නැහැ.
print out එකක් ගත්තත් කමක් නැහැ. මේකේ පිටු තියෙනවා 12ක්. හරි. මේකේ print out එකක් ගත්තත් කමක් නැහැ. ඒක ළඟ තියාගන්න මේක ඔයාලට ඒ කියන්නේ පාඩම් වැඩවලට උපකාරී කරගන්න පුළුවන්. හරි. මේකේ පාඩම් කරන්න දෙයක් නැහැ. හරි. මේක ඔයාලට තියෙන සිලබස් එක විතරයි. ඔයාලට ඉගෙන ගන්න තියෙන සිලබස් එක සම්පූර්ණයෙන්ම මේකේ තියෙනවා. එතකොට ඔයාලට පාඩම කරගෙන යනකොට ඔයාලට බලන්න පුළුවන් ඔයාලට තියෙන පාඩමේ ඒ කොටස ආවරණය වෙනවද කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. දැන් මේ තියෙන්නේ පාඩම් ටික. හරි මේ 12 ශ්‍රේණියට අදාළ පාඩම් ටික තියෙන්නේ. 12 ශ්‍රේණියේ පාඩම් 10ක් තියෙනවා. ඔයාලට කාලච්ඡේද නිපුණතා මට්ටම් නේ. හරි. කාලච්ඡේද වෙන් කරපු ගාන යට තියෙනවා. හරි. ඊළඟට 13 වසරට අදාළ පාඩම් මෙන්න පාඩම් 6 තියෙනවා. හරි. එහෙම තමයි ඔයාලගේ පාඩම් 16 සම්පූර්ණ වෙලා තියෙන්නේ. හරි. මම පළවෙනි පාඩම විතරක් ඔයාලට චුට්ටක් මේම පැහැදිලි කරන්නම්. මේ පළවෙනි පාඩම තියෙනවා ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය. හරි අපි මේ පළවෙනි පාඩමේ තමයි ඉගෙන ගන්න තියෙන ළමයි ගිණුම්කරණය කියන්නේ මොකක්ද? අපිට ඇයි ගිණුම්කරණය ඕන වෙන්නේ කියන එක ඉගෙන ගන්න පළවෙනි පාඩමේ. හරි. ඒකේ නිපුණතා මට්ටම් ටික ඔයාලට දීලා තියෙනවා සහ විෂය අන්තර්ගතව ඔයාලට දීලා තියෙනවා. මෙන්න මේ ටික තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. පළවෙනි පාඩම ඇතුලේ හරි මේ මෙතෙන් යනකම් පළවෙනි පාඩම තියෙන්නේ. එතකොට මේ ටික තමයි ඔයාලට පළවෙනි පාඩම ඇතුලේ ඉගෙන ගන්න තියෙන්නේ. මෙන්න මේ ටික ඔයාලා පළවෙනි පාඩම ඇතුලේ ඉගෙන ගන්න තියෙනවා. ඔන්න ඔය ටික පළවෙනි පාඩම ඇතුලේ ඉගෙන ගන්න තියෙනවා. හරි. මේ ටිකෙන් ඔයාලට අහුුන්නේ නැත්තම් ළමයි මේ ටිකෙන් අහුවෙලා නැත්තම් පාඩම ඇතුලේ ඔයාලට ප්‍රශ්න කරන්න පුළුවන් අපිට මේ ටික උගන්වන්නේ නෑනේ කියලා කියන්න පුළුවන්. හරි. මේ තමයි ඔයාලට පළවෙනි පාඩම ඇතුලේ ඉගෙන ගන්න තියෙන දේවල්. හරි. මම මේක ඔයාලගේ group එකට දාන්න කියලා කියන්නම්. එතකොට ඔයාලා මේකේ print out එකක් ගන්නව නම් වඩා හොඳයි. අරගෙන තියාගන්න. මේ ගන්න නැති වුණා කියලා එහෙම කිසි ගැටලුවක් නැහැ. හරි. එතකොට මේකේ පාඩම් 16 ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාලට මේකේ තියෙනවා. ඔය තමයි ඔයාලගේ A level syllabus එක. accounting නේ. හරි අනිත් ඒවාත් ඕනේ නම් ඔයාලට කියන්න මම අනිත් ඒවාත් මේ දාන්නම් එහෙම වුණොත් group එකට. හරි. ඔයාලට ඕනේ නම් ඒ group එකට message එක, ඒ කියන්නේ group එකට message දාන number එකට මේ message එකක් දාන්න. ඔයාලට අනිත් ඒවාත් ඕනේ කියලා. ඕනේද? ඕනේ නම් දාන්නම් එපා නම් ඒ කියන්නේ ඔයාලට හම්බෙලා තියෙනවා නම් දාලා වැඩක් නැහැ. ඕනේ නම් දාන්න. හරි. chat එකට හරි දාන්න අනිත් ටිකත් ඕනේ නම්. ඊට පස්සේ මම ඔයාලට දාන්නම්. මගේ ළඟ හැබැයි තියෙන්නේ ICT නැහැ. හරි මගේ ළඟ තියෙන්නේ accounting එකයි econ එකයි BS එකයි විතරයි මගේ ළඟ තියෙන්නේ. ඒ ටික මට දාන්න පුළුවන් ඔයාලට. හරි. පන්තිය වෙන්නේ මෙහෙමයි. හරි. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ළමයි A level physical පන්තියක online පන්තියකත් එහෙම ඇති. හරි. සාමාන්‍යයෙන් පන්ති ගාස්තු කියන එක ගත්තාම සාමාන්‍ය රුපියල් 2000 ගාණක් රුපියල් 3000 ගාණක් යනවා මේ A level එක පන්තියක පන්ති ගාස්තු. හරි. ඔයාලා දැනට කොහේ හරි ගිහිල්ලා තියෙනවා නම් හරි නැත්නම් ඔයාලගේ යාළුවෙක් හරි පන්තියකට ගිහිල්ලා තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන් සාමාන්‍යයෙන් පන්ති ගාස්තුව කීයද කියලා. හරි. සාමාන්‍ය රුපියල් එක සමහර ඒ කියන්නේ නගරින් නගරයට වෙනස් වෙනවා. සමහර නගරවල රුපියල් 2000 ගණන් යනවා. සමහර නගරවල රුපියල් 3000 ගණන් වෙන්න පුළුවන්. හරි. හැබැයි ඊට පස්සේ සමහර ඔන්ලයින් ක්ලාස් වලත් ওই තත්ත්වය එහෙමම තියෙනවා. හරි. මම ඔයාලට පන්ති ගාස්තු විදියට ගන්න ළමයි රුපියල් 1500යි. හරි. එතකොට ඔයාලට මේ රුපියල් 1500 මාසෙකට හරි. එතකොට ළමයි ඔයාලට අනිවාර්යයෙන්ම ටියුට් එකක් ඔයාලගේ ගෙදරට එනවා. දැන් ඔයාලා දන්නවා පාඩම් 16ක් තියෙනවානේ. හරි. මේ පාඩම් 16 තියරි කොටස ගත්තොත් එහෙම හරි. මේ පාඩම් 16ට ඔයාලට ටියුට් 23ක් ගෙදරට හම්බ වෙනවා. ටියුට් 23ක් පාඩම් 16ට ටියුට් 23ක් යනවා. හරි. මොකද තමයි සමහර ලොකු පාඩම් තියෙනවා. ඒ ලොකු පාඩම් වලට එක ටියුට් එකක් මන්දි ටියුට් 3-4 යන පාඩම් තියෙනවා. හරි. එතකොට ටියුට් 23ක් ඔයාලට ගෙදරට හම්බ වෙනවා. හරි. මේ ටියුට් 23ම එකපාරම හම්බ වෙන්නේ නැහැ. හරි. ඒක ඔයාලට මාසෙන් මාසෙට වගේ තමයි ගෙදරට එන්නේ. හරි. හැබැයි මේ ඔයාලට එවන ටියුට් වලට කිසිම ගාස්තුවක් අය කරන්නේ නැත. හරි. ටියුට් වලට ගාස්තුවක් ඔයාලා ගෙවන්න ඕනේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම ඔයාලට මේ තැපැල් කරලායි එවන්නේ. කුරිය කරලා එවවුවොත් ඒකටත් ඔයාලට ගාස්තුවක් ගෙවන්න වෙනවනේ. නිසා කුරිය කරලා එවන්නේ නැහැ. මෙහෙන් තැපැල් කරලා ඒ කියන්නේ ගෙවන්න ඕන ගාස්තුව මෙහෙන් ගෙවලා එක ටියුට් එකක් මෙහෙන් දාන්න සාමාන්‍යයෙන් රුපියල් 200ක් විතර මං හිතන්නේ පෝස්ට් කියන්නේ තැපැල් ගාස්තුව යනවා 200කට වැඩි ගාණක් යනවා. හරි. ඒතොර මේ සම්පූර්ණ ගාණම මේ ආයතනයෙන් ගෙවලා ඔයාලට ටියුට් ටික ගෙදරට හම්බ වේවි. හරි. මම ඔයාලට නිකන් ටියුට් එකක් පෙන්නන්නම් මේක දැන් ඔය 13 වසරට දීලා තියෙන ටියුට් එක. හරි දැන් 13 වසරට කරගෙන යන ටියුට් එකක් තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මේ වගේ ඔයාලට මේ ටියුට් එකක් ගෙදරට හම්බ වේවි. හරි.
එතකොට මේ ටියුට් එකේ ඔයාලට අවශ්‍ය කරන සියලුම දේවල් තියෙනවා. හරි. ඔයාලට මුකුත් ඒ කියන්නේ දැන් ලියා ගන්න දේවල් තියෙනවා මේ ටියුට් එකේ. හරි. ලියා කියන එක නෑනේ. හරි. දැන් ඇහෙනවනේ. හරි. මයික් එක ඕෆ් වෙලා තිබිලා තියෙන්නේ. අන්තිමේටම කියපු තැන කොතනින්ද ඇහුන්නේ නැත්තේ? හරි විනාඩි දෙකක් විතර ඇහිලා නැහැ කියන එකනේ. හරි. මම ඔයාලට කිව්වේ මේ පළවෙනි පාඩමේ ටියුට් එක ඔයාලගේ ගෲප් එකට දානවා. හරි. එතකොට මේ ගෲප් එකට දාපුවාම ඔයාලා print out එකක් ගන්න. හෙට රෑ වෙනකොට ටියුට් එක ගෲප් එකට දාන්න කියලා කියන. හෙට දවස ඇතුළත. හරි. ඊට පස්සේ ඒකේ print out එකක් ගන්න ටියුට් එකේ. ඒ ටියුට් එකේ විතරයි ඔයාලට print out එකක් ගන්න තියෙන්නේ. හරි. ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙනකොට අනිවාර්යයෙන්ම ටියුට් එකේ print out එකක් අරගෙන පන්තියට එන්න. මොකද ඔයාලට ටියුට් එකේ තමයි ගොඩක් දේවල් ලියන්න තියෙන්නේ. පළවෙනි පාඩමේ පොත ඕනේ නැහැ පළවෙනි පාඩමට. දෙවෙනි පාඩමේ ඉඳලා තමයි ඔයාලට ගණන් හදන්න පොතක් ඕන වෙන්නේ. හරි. ගණන් හදන්න පොතක් ගන්නකොට CR පොතක් ගන්න. CR කොටු රූල් ගන්න එපා. CR තනි රූල් පොතක් ගන්න. හරි. ඒ තනි රූල් පොතක් ගන්න කියන්න හේතුව ඔයාලට මේ A level ගණන් හදන්න පොතක් නේ දෙන්නේ. හරි. ඒ දෙන පොත තනි රූල් පොතක් තියෙන්නේ. කොටු රූල් නෙමෙයි. ඒ නිසා තනි රූල් පොතක ගණන් හදලා පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා CR තනි රූල් පොතක් ගන්න. සාමාන්‍යයෙන් පිටු 120 160 වගේ ගන්න. ලොකු පොත් ගන්න යන්න එපා. ලොකු පොත් ගත්තොත් එහෙම ගණන් හදනකොට ඔයාලට අමාරුයි ඈ. 200 260 ඒවට යන්න එපා. ඒව ගත්තොත් ඔයාලට ගණන් හදන්න අර පෙරලගෙන තියාගෙන ඉන්න අමාරුයි. ඒ නිසා 120 160 වගේ ප්‍රමාණයේ පොත් ගන්න. හරි. සාමාන්‍යයෙන් එකපාරම ගන්නකොට මේ පොත් 3-4ක් අරන් තියාගන්න. මොකද accounting වලට සාමාන්‍යයෙන් ඔයාලට 160 ගත්ත කියන්නකො 160 පොත් 7ක් 8ක් විතර ඉවර වෙන්න පුළුවන් ගණන් හදනකොට. ඒ කියන්නේ මේ සිලබස් එක සම්පූර්ණයෙන්ම ඉවර වෙනකොට පොත් 7-8ක් ඉවර වෙන්න පුළුවන්. ඒ නිසා පොත් 4-5ක් විතර අරගෙන තියාගන්න කිසි ගැටලුවක් නැහැ. හරි. එතකොට ලබන සතියේ අපි ආයෙ හම්බ වෙනවා. ලබන සතියේ ඉඳලා පන්තියේ සාමාන්‍ය විදියට පන්තිය උගන්වන්න පටන් ගන්නවා. හරි. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් තව පන්තිය ගැන කියන්න පුළුවන්. හරි. මේ පන්ති ගාස්තුව වැඩිවීමක් වෙන්නේ නැහැ. හරි. මේ ඔයාලට මේ කියපු පන්ති ගාස්තුව වැඩිවීමක් වෙන්නේ නැහැ. මේ පන්ති ගාස්තුව තමයි ඔයාලට මාසෙකට ගෙවන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි පුතේ ලබන සතියේ හම්බ වෙමු. ලබන සතිය වෙනකොට ඔයාලට ටියුට් එක අනිවාර්යයෙන්ම හම්බෙලා තියෙවි. හෙට හම්බ වෙවි. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා print out එකක් අරගෙන පන්තියට එන්න. නැත්නම් ලබන සතියේ ඇවිල්ලා තේරුමක් නැති වේවි.
හරි. මොකද ටියුට් එකේ ඔයාලට ලියන්න දේවල් තියෙනවා. හරි. ඒ නිසා ටියුට් එක ළඟ තිබිය යුතුයි. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. හැමෝටම සුබ රාත්‍රියක් ඈ.